මේ තියෙන්නේ අපේ AI boot camp එකේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක. මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා hard disease prediction system එකක් develop කරන්න. මෙතනදී අපි large data set එකක් අරගෙන ඒ data set එක කොහොමද pre-process කරන්නේ, pre-process pipeline එකක් හදන්නේ කොහොමද, KNN පාවිච්චි කරලා කොහොමද model එකක් train කරන්නේ, ඒ train කරපු model එක පාවිච්චි කරලා කොහොමද අපි real world prediction කරන්නේ කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ටිකක් විතර කම්පලෙක්ස් ප්‍රොජෙක්ට් එකක් වෙයි. හැබැයි ඔයාලට මේ වැඩෙත් එක්ක මුලින් ඉඳන් හරියට කරගත්තොත් ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් වලින් සොලියුෂන් හොයන්න බැරි. මේ වගේ රියල් වර්ල්ඩ් ප්‍රොබ්ලම් එකකට පවා ගොඩක් පහසුවෙන් AI යූස් කරලා සොලියුෂන්ස් හොයන්න පුළුවන්. හරි. හරි. අපි දැන් අපේ ප්‍රොජෙක්ට් එක පැත්තට යමු. මේක ඉස්සරහට කරගෙන යන්න නම් ඔයාලා ගාව Jupyter notebook වගේම Python තියෙන්න ඕනේ. මම ප්‍රොජෙක්ට් එක ක්ලෝන් කරන තැන ගම කියාගෙන යන්නම්. GitHub account එක නැති කෙනෙක් නම් ඔයාලා මෙතනින් ගිහිල්ලා මේ download zip එකකින් මේ ප්‍රොජෙක්ට් එක download කරලා ඒක extract කරලා open කරගන්න. මම git තියෙන කෙනෙක්ට කරන විදිය කියන්නම්. මෙන්න මෙතනට ගිහිල්ලා මේ repo එකේ link එක copy කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ desktop එකේ කැමති තැනක මොකක් හරි folder එකක් හදාගෙන ඒක CMD එකෙන් open කරගන්න. ඒකට කරන්න තියෙන්නේ උඩ tab එකට ගිහිල්ලා location tab එකට ගිහිල්ලා CMD කියලා type කරන්න. එතකොට ඒක CMD එකෙන් open වෙනවා. ඊට පස්සේ ඔයාලට පොඩි command එක type කරන්න තියෙන්නේ git clone කියලා type කරලා ඔයාලා මෙන්න මෙතනදී copy කරගත්ත මේ repo එකේ link එක මෙතනට ගෙනලා paste කරන්න. ඊට පස්සේ enter එකක් එවුව ගමන් repo එක clone වෙනවා. git නැති කෙනෙක්ට කිසිම අවුලක් නැහැ. ඔයාලට මෙතනින් ගිහිල්ලා මේ download zip එකෙන් වෙනද වගේම project එක download කරලා extract කරලා ගන්න පුළුවන්. git තියෙන කෙනෙක්ටත් එහෙම කරන්න පුළුවන්. clone කරන විදිහ මම නිකන් පෙන්නනවා. ඊට පස්සේ clone කරාට පස්සේ මම මේක Jupyter notebook එකෙන් open කරගන්න ඕන. මම type කරනවා Jupyter notebook. මෙන්න මේ විදිහට Jupyter notebook open කරගත්තට පස්සේ ඔයාලා මේ project එක ඇතුළට යන්න. අනිත් දේ තමයි මේ කොයිම වෙලාවකවත් Jupyter notebook ඇතුළතදී මේක double click කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලා ඒකෙනුත් ඇතුළේ folder එකට යන්න පුළුවන්. එකපාරක් click කරාම ඇති. මම නිකන් මේ file structure ගැන පොඩි ඔයාලට introduction එකක් දෙන්නම් වැඩේ පටන් ගන්න කලින්. මම උඩින් පටන් ගත්තොත් මේ model කියන එක ඇතුළේ තියෙන්නේ මම train කරලා හදාගත්ත model ටික. KNN machine learning model එක පාවිච්චි කරලා මේ තියෙන train කරපු model එක. ඊට පස්සේ මේ tune model කියන්නේ ඒක තව ටිකක් tune කරලා. ඒක අපිට parameters tune කරන්න පුළුවන්. ඒක අපි කතා කරමු ඉස්සරහට. එහෙම tune කරලා හදාගත්ත model එක. ඒකට effective බව වැඩි මේක. ඊට පස්සේ මේ pre-processor කියන්නේ මම අර කලින් කිව්වේ අපිට තියෙන ලොකු data set එකක්. හැබැයි ඒක clean කරලවත් මුකුත් කරලා නැහැ. එතකොට ලොකු data set එකක් real world data set එකක් කොහොම අරගෙන අපි train කරද්දී ඒක අපි මේ අපේ KNN algorithm එකට ගැලපෙන්න හදා ගන්න ඕනේ. null values තියෙනවා නම් ඒවට මොකක් හරි solution එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ categorical data තියෙනවා නම් අපි ඒවා numerical කරගන්න ඕනේ. එක එක scale වල තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න ටිකට solution එකක් විදිහට හදාගත්ත එකනා තමයි මේ ඉන්නේ. pre-processor pipeline. ඔන්න ඔය ටික තමයි මේකේ තියෙන්නේ. ආයාව මේ නෝට්බුක් එක තුළ තමයි මම අර ට්‍රේන් කරන පාර්ට් එක කරලා තියෙන්නේ. අපි ඒක තමයි අද ඩෙවලොප් කරන්න ඉගෙන ගන්නේ. මේ ස්ටැටික් එක කියන්නේ ඔයාලා දන්නවා CSS ස්ටයිලින් ෂීට් එක දාපු එක. මොකද අපි වෙබ් ඉන්ටර්ෆේස් එකක් නේ හදලා තියෙන්නේ. ඒ වෙබ් ඉන්ටර්ෆේස් එකට දාලා CSS ටික දෙන මේ ස්ටැටික් එක ඇතුලේ ටෙම්ප්ලේට්ස් එකේ තියෙන HTML පේජ් එක අර මම හදපු ඉන්ටර්ෆේස් එකට දාලා අර සරල විදියට තමයි ඇත්තටම ඩෙවලොප් කරලා තියෙන්නේ. index HTML එක කියන්නේ අපි අර ෆෝම් ෆිල් කරපු ෆෝම් එක කලින් result.html කියන්නේ ඒ එන ප්‍රෙඩික්ෂන් එක. ඊට පස්සේ app.py කියන්නේ මම මේ මගේ machine learning model එකයි මේ interface එකයි එකට connect කරන්න Flask වලින් හදලා තියෙනවා back end එක. ඒක තමයි මේ app.py එකේ තියෙන්නේ. Python file එකක්. ඊට පස්සේ මේ requirement text එක කියන්නේ ඔයාලගේ ආපු ගොඩක් දුරට කවුරුත් කලින් Flask use කරපු නැති අය ඉන්නවා නම් එයාලට ප්‍රශ්නයක් ගන්න නිසා කලින් ඕන requirement install කරගන්න ලේසි වෙන්න requirement text එකකුත් මේක හදලා තියෙනවා. හරි. මේක තමයි මේ project structure එකේ basic idea එක.
ඔයාලට මෙන්න මෙතන නෝට්බුක් එකට ගිහිල්ලා මේ නෝට්බුක් එක ඕපන් කරගත්තොත් මේ සම්පූර්ණ හાર્ඩ් ඩිස්ක් මොඩල් එක ට්‍රේන් කරපු පයිප්ලයින් එක තියෙනවා ප්‍රී ප්‍රොසෙස් කරන කියනනම් ඔක්කොම EDS එක ග්‍රාෆ් පාවිච්චි කරලා ඔයාලට හරියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා පෙන්වලා තියෙනවා ඒ ඔක්කොම ටික ඔයාලට මේකේ තියෙනවා මේ ටික අරගෙන ඔයාලට බලන්න පුළුවන් මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා හරි දැන් අපි මේ පයිප්ලයින් එක ඩෙවලොප් කරන්න පටන් ගමු වැඩේ පටන් ගන්න කලින් කරන්න ඕන මෙන්න මෙතනින් new එකට ගිහිල්ලා අලුත් නෝට්බුක් එකක් ඕපන් කරගන්න ඩෙවලොපින් පාර්ට් එකට යන්න ගන්න අපේ data set එක දිහා බලුවොත් මෙතන home එකට ගිහිල්ලා මෙතන row කියන folder එක තුල තියෙන data set එක අපිට ඕපන් කරගන්න පුළුවන්. ඒක තමයි අපේ model එක train කරන්න ගන්න data set එක. හැබැයි මේක දිහා බැලුවම අපිට පේනවා මේකේ features 21ක් තියෙනවා. මේ features 21 මේ අන්තිමටම තියෙන feature එක hard disk status එක තමයි මෙයාගේ target variable එක වෙන්නේ. අපි යාව predict කරන්න යන නිසා. ඊට පස්සේ මේ data set එක දිහා බැලුවට පස්සේ data set එක පහළට ගියොත් අපිට පේනවා මේකේ data rows 10004ක් තියෙනවා. ඉතින් ටිකක් ලොකු data set එකක්. සාමාන්‍යයෙන් අපි model එකක් train කරද්දී මේ වගේ ලොකු data set එකක් ගන්නවා. නැත්නම් අර අපිට real world පාවිච්චි කරන්න පුළුවන් application එකක් හදාගන්න බැරි වෙන නිසා. මීට වඩා තව data දෙන්න පුළුවන් නම් තවත් හොඳයි. හැබැයි මේ data set එක දිහා බැලුවට පස්සේ අපිට පේනවා මේකේ numerical data වගේම categorical data තියෙනවා. ඒතකොට අපේ model එකට ඒක දරා ගන්න බෑ. එතකොට මේකත් අපි machine learning model එකකට ගැලපෙන්න හදාගන්නවා. දැන් male female කිව්වට machine learning model එක නතර ගන්න බෑනේ. අපි ඒක numerical feature එකක් විදිහට convert කරගන්න ඕන. මේ high low කියන එක අපේ machine learning model එකට තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඒවත් convert කරගන්න ඕන. ඒ වගේම අපිට පේනවා මේකේ එක එක ranges වල values තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ age කියන column එක ගත්තොත් age එකේ ඉන්න පුළුවන් උපරිම ගාන 0.120 අතරනේ. ඊට වඩා යන values හරි අඩුයි. හරි කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක් ඒක. ඒතර සාමාන්‍යයෙන් එන්නේ ඒ ගාන. හැබැයි blood pressure එකට වගේ આવොත් අපිට පේනවා මේක 153 170 වුණ ඔය වගේ blood pressure උත් තියෙනවා. ඊට පස්සේ cholesterol level එකට આવොත් 300ක් තියෙනවා. එතකොට අපිට පේනවා මේ කොලම් තුන විතරක් ගත්තා මේ කොලම් තුනේ features තුන distribute වෙලා තියෙන්නේ එක එක තැන්වල එක එක scale වල. එතකොට අපි machine learning model එකට තීරුම් ගන්න ලේසි වෙන්න මේ කොලම් තුනත් තනි ස්කේල් එකකට ගේන්න ඕනේ. අන්න ඒ වෙලෙත් අපිට කරන්න වෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි සමහර විට මේකේ missing values තියෙන්න පුළුවන්. ඒක අපිට මෙහෙම මේක දිහා නිකන් බලලා කියන්න බෑ. මොකද මේකේ data rows 10000කට වැඩියෙන් තියෙනවා. කොලම් 21ක් තියෙනවා. එතකොට අපිට කෙලින්ම මේක දිහා බලලා කියන්න බෑ missing values තියෙනවද නැද්ද කියලා. එතකොට සාමාන්‍ය අපි සරල Python පාවිච්චි කරලා සරල Python libraries පාවිච්චි කරලා අපි බලනවා missing values තියෙනවද කියලා. දැන් මම මෙතන නම් එකක් හම්බුණා මේ missing value එක. මේ 87 වෙනි ඉන්න කෙනාගේ blood pressure එක දීලා නැහැ යා. ඒතර එහෙමයි කියලා යාට blood pressure එකක් නැති වෙන්නේ නැහනේ. යාට blood pressure එකක් තියෙනවා ඒක මිස් වෙලා. ඉතින් අපි ඒකට මොකක් හරි solution එකක් දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ data set එක model එකට ගැලපෙන්න train කරන්න හදාගන්නවට තමයි අපි කියන්නේ pre processing step එක කියලා. මෙතනදී අපි step කිහිපයක් follow කරනවා අපේ model එකට ගැලපෙන්න මේ data set එක හදාගන්න. හරි අපි දැන් ආයෙ හදාගත්ත notebook එකකට එන්න. හරි. මෙතනදී දැන් මම මේ ගහන්න යන command එක ගහන්න නේ. numpy pandas libraries කලින් පාවිච්චි කරලා නැති අය. මම කියනවා මෙන්න මේ libraries ටික මම install කරගන්න ඕනේ මේකට. ඔයාලා කලින් මේවා පාවිච්චි කරලා නැත්නම් තමයි මේ install කරගන්න ඕන. කලින් පාවිච්චි කරලා තියෙන නම් මේ command එක run කරවන්න ඕනේ. මේකේදී ඔයාලා එක spelling mistake එකක් හරි කරොත් errors එන්න පුළුවන්. එහෙම නැත්නම් රතු පාටින් එයි messages වගේ. ඒ errors නෙමෙයි ඒ warning පොඩ්ඩක් කියවලා බලන්න. එතකොට ඔයාලට තේරෙනවා ඒ warnings කියලා. මම මේක run කරන්න යන්නේ නැහැ. මොකද මම කලින්ම install කරලා තියෙන්නේ. ඔයාලා run කරනවා නම් මෙතන ඉගෙන run button එක ඔබන්න. එහෙම නැත්නම් ඔයාලට මෙතන නම් කෙලින්ම shift enter දුවත් මේක run කරගන්න පුළුවන්. මම මගේ අලුත් shell එකට යන්නම්. ඊට පස්සේ දැන් මම මගේ libraries ටික import කරගන්න යන්නේ. මම මුලින්ම මේකට දාගන්නවා. දැන් මම වැඩ කරන්න යන්නේ
එක එක ලොකේෂන් වල තියෙන ඒවත් එක්කනේ. දැන් මගේ නෝට්බුක් ෆයිල් එක තියෙන්නේ මෙතන. ඒකේ ඇතුළේ තියෙනවා රෝ කියලා එකක්. රෝ කියන එක ඇතුළේ තමයි hard dishes තියෙන්නේ. ඊට අමතරව සමහර විට ඔයාලගෙන මේක වෙන තැනක තියෙන්නත් පුළුවන් නේ. අපි ඕනම එකක් ඇක්සස් කරන්න පුළුවන් විදිහට ඉගෙන ගන්න එකයි. ඒ නිසා මම පාවිච්චි කරනවා ලයිබ්‍රරි එකක් OS කියලා. මට මේක හරහා පුළුවන් ෆෝල්ඩර්ස් ක්‍රියේට් කරන්න, ෆයිල්ස් ඇක්සස් කරන්න. ඒ ඕන දෙයක් මට මේක හරහා කරන්න පුළුවන් OS එක through වෙන. මම මේ ලයිබ්‍රරි හතර ඉම්පෝර්ට් කරගත්තා. මේක NumPy කියන ලයිබ්‍රරි එක ගත්තොත් මේ ලයිබ්‍රරි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ numerical operations වලට. එතකොට ඔය arrays create කරන්න, mathematical operations කරන්න, ඒ වගේම අර මම කලින් කිව්වා වගේ missing values තිබ්බොත් ඒව handle කරගන්න තමයි මේ NumPy කියන ලයිබ්‍රරි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ pandas කියන ලයිබ්‍රරියට ආවොත් මේ pandas කියන අපි ලයිබ්‍රරි පාවිච්චි කරනවා data read කරන්න. දැන් මෙතන තියෙන CSV ෆයිල් එකේ තියෙන data CSV ෆයිල් එකේ තියෙන data ටික read කරගන්න එක. අන්න ඒ read කරන වැඩවලට data frame හදාගන්න. අන්න ඔය වගේ වැඩවල් වලට matplotlib කියන්නේ data visualization වලට කන්නේ කෙනෙක්. එයාගෙන් අපිට plots graphs එනද ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේවා නිකන් අපිට මේක outliers පෙන්වන්න, එතනින් ගියාම numerical distributions පෙන්වන්න වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට seaborn library එකට આવොත් මේ seaborn library මේ matplotlib වලම ටිකක් advanced version එකක්. මේක අපිට ටිකක් අර statistical මේ visualization වලට තමයි පාවිච්චි කරන්නේ. මේකෙන් අපිට heat map අඳින්න පුළුවන්. ඊට පස්සේ box plot අඳින්න පුළුවන්. ඔන්න ඔය වගේ මෙයාට විශේෂණ වෙච්ච graph ටිකක් තියෙනවා. ටිකක් advanced graph වැඩවලට seaborn අපිට ගන්න පුළුවන්. ඔය ටික තමයි අපි පාවිච්චි කරන basic libraries ටික. ඊට පස්සේ අපේ machine learning පැත්තටදී දැන් අපි ට්‍රේන් කරන්න යන්නේ machine learning model එකක් නේ. අපිට ඒකේන කීපයක් ඕනේ. හරි මම මේ තියෙන scikit-learn එකකින් අරගත්ත මේ libraries කීපයක් මේවා මට ඉස්සරහට ඕන වෙනවා. මම ඒ step එකේදී පැහැදිලි කරන්නම් ඇයි මම මේ libraries පාවිච්චි කරේ කියලා. දැන් ඔක මම කිව්වට ලොකු idea එකක් යන්නේ නැහැනේ. ඒ නිසා ඊට අමතරව මම තව library එකක් පාවිච්චි කරනවා joblib කියලා. මේ joblib library පාවිච්චි කරන්නේ මට මේ මම හදාගත්ත machine learning model එකක් හරි encode එකක් හරි scale එකක් හරි pipeline එකක් හරි ඒ වගේ දෙයක් save කරන්න හරි ආයෙ load කරගන්න හරි අන්න ඒ වගේ වැඩකට මට මේ joblib කියන library ඕන වෙනවා. ඒකත් කරගෙන යද්දි තේරෙයි ඉස්සරහට. එතන දැන් මම shift enter බලනවා. එතකොට මේක run වෙනවා. හරි libraries ටික නම් import වෙලා තියෙන ඔක්කොම run වෙලා ඉවරයි. ඊකට මම කරන්නේ මගේ file directory එකට location set කරගන්නවා. මම දැන් directory ටික setup කරගන්න යන්නේ. නැත්නම් folders ටික setup කරගන්න යන්නේ. මොකද මගේ home එකේ දැන් මේකට ගියොත් ඔයාලට පේනවා මෙතන notebook එක ගාව නෙමෙයි process එකට slow වෙලා තියෙන්නේ. වෙනම process data කියලා folder එකක් හදාගෙන එයාගේ ඇතුළේ තමයි training testing data store වෙලා තියෙන්නේ. එතකොට අර ඒ විදිහට අදාළ තැන දෙන්න නම් මම හරියට file location ටික දෙන්න වෙනවා යාට. මම ඒකට variable එකක් හදා ගන්නවා pro directory කියලා process data එකෙන් හසි pro directory එක variable එක string එකක් හදාගන්නේ row කියලා. මම string variable එකක් හදා මම මේකට string variable එකක් හදා ගන්නවා pro directory කියලා. මම හදලා දෙන්න os make directory තියෙනවා නම් එයා ඒක override කරනවා නැත්නම් එයා අලුතින් හදනවා. මම දෙන්නම් process data new කියලා. මොකද මගේ කලින් එහෙම එකක් මම හදලා තියෙනවා. මේ මෙතන හදලා තියෙනවා මට අලුත් එකක් හදා ගන්න ඕනේ. ඒ නිසා මම process data new කියලා දෙනවා. එතකොට මෙයා අලුත් file location එකක් හදා ගන්නවා. මම දැන් ඒ location එක දෙනවා මෙයාට location එකක් හදා ගන්න කියලා.
ඊට පස්සේ මම මොඩල් ලොකේෂන් එකකට තැනක් හදා ගන්න ඕන. මොකද මම මොඩල් ටිකත් මේක සේව් කරගන්න ඕන. මම ඒකත් මේ නෝට්බුක් එක ඇතුළෙම සේව් කරගන්න. make directory model directory comma exist okay equal to capital true මේක simple එකක් නෝනේ true python වල දන්නවා මේක true simple capital නෙවෙයි exist okay true කියලා දාන්නේ නිකන් හරි මේ file directory එක නැත්තම් මේ file directory එක මෙතන create කරන්න කියන්නේ. මේක false වුණොත් එයා ඒ file එක location එක නැත්තම් අලුත් එකක් create කරන්නේ නැහැ. මේකෙදි වෙන්නේ මෙයා අලුත් file location එකක් create කරනවා මෙහෙම එකක් නැත්තම් තියෙනවා නම් තියෙන එකේ store කරනවා. ඒ කියන්නේ exist okay කියන okay true කියන එකේ අදහස. මේකේ default value එක කියන්නේ false. අපි තමයි මේ exist okay කියන attribute එක කරන් true කරන්න ඕනේ. මම ඒවත් run කරගන්නම්. මෙතන පොඩි error එකක් එනවා. මොකද වැරද්ද නේ? මම මෙතන pro මේ directory කියලා හදලා තියෙන්නේ මෙතන තියෙද්දි ඕක හැලිලා. එයාත් run වුණා. එයාගේ වැඩේත් හරි. එහෙනම් දැන් file directory හදලත් ඉවරයි. දැන් අපි කරන්න ඕන මේ CSV file එක නැත්නම් අපේ මේ raw data set එක මගේ අලුත් notebook එකට load කරගන්න ඕනේ. මේකෙදි අපි පාවිච්චි කරනවා pandas data set එක load කරගන්න. pandas වල data frame එකකට ඒක කරන්න ලේසි. මම data frame කියන ක්ලාසෙන් df කියන equal df කියලා ගන්න. data frame equal pd.pandas මොකද අපි උඩ pandas define කරේ pd විදියට. ඒ නිසා pandas වලින් අපි කියනවා මේක CSV file එකක්නේ read කරන්න කියන මේ CSV file එක. ඊට පස්සේ අපිට මෙතන තියෙන්නේ ෆයිල් එකේ නම. දැන් හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මොකද මේ home එකේ මෙයා ඉන්නේ raw කියන folder එක ඇතුලේ. නෝ මේ තියෙන අපි දැන් හදාගෙන යන notebook එක. ඒත් බලන්න මේ raw කියන එක ඇතුලේ තමයි මේ raw data set එක ඉන්නේ. ඒ නිසා අපි මෙතනට මෙයාගේ file location එකත් එක්කම දෙන්න වෙනවා. double quotation ඇතුලේ raw/hard dishes.csv ඔන්න ඔය විදිහට අපිට ෆයිල් එක ලෝඩ් කරගන්න පුළුවන්. දැන් df කියන data frame එකට pandas වලින් මේ csv ෆයිල් එක ලෝඩ් කරලා දෙන්නේ. දැන් අපිට ඕනම් පුළුවන් මේ data set එකේ උඩම rows පහ විතර output විදියට ගන්න. ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් මේ data set එකේ මොනවද තියෙන්නේ කියලා. ඒකට අපිට data frame වලින් option එකක් දීලා තියෙනවා. අපිට pandas වලින් option එකක් දීලා තියෙනවා. මෙන්න මේ පළවෙනි rows පහ read කරගන්න. ඒකට තියෙන command එක තමයි df.head head කියන command එක. දැන් මේක මෙහෙම run කරලා බෑ. අපි මේක දැන් display කරන්න බෑ. ඒ නිසා display කියලා මෙන්න මේක ඇතුළට දාගත්තා. අන්න run කරොත් අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ අපි CSV ෆයිල් එකේ තියෙන පළවෙනි rows පහ මෙයා ලෝඩ් කරලා තියෙනවා. මෙතන යා matrix එකක් පෙන්වලා තියෙනවා 5 times 21 කියලා. මේකේ features 21ක් තියෙනවා. ඒක. ඒ වගේම තමයි අපිට මේ display data frame tail කියලා ගහලා data set එකේ අන්තිම rows පහ ගන්න පුළුවන්. මේ තියෙන data frame එකේ මගේ අන්තිම rows පහ. ඒ වගේම මේ අපිට data frame එක තව කරන්න පුළුවන් ලස්සන වැඩ තියෙනවා. අපිට ඕනනම් මේ data set එකේ rows කීයක් තියෙනවද කියලා බලා ගන්න, rows සහ columns කීයක් තියෙනවද කියලා බලා ගන්න. අපිට ගන්න පුළුවන් command එක තමයි df shape df.shape කියන එක. එතනින් අපිට බලා ගන්න පුළුවන් මේකේ rows කීයක් තියෙනවද සහ columns කීයක් තියෙනවද කියලා. rows තියෙනවා 10004ක්, columns තියෙනවා 21ක්. ඔන්න ඔය විදිහට අපිට
අපේ data frame එක නැත්නම් අපේ data set එක ගැන idea එකක් ගන්න පුළුවන් මෙන්න මේ pandas වල තියෙන command පාවිච්චි කරලා. හරි. දැන් ඊට පස්සේ මේ data set එකේ missing values තියෙනවා නම් ඒ missing values identify කරගෙන ඒවට solution එකක් දෙන එක. දැන් missing values කියන එක එක જાතියෙන් තියෙන්න පුළුවන්. එකක් empty cell එකක් විදිහට තියෙන්න පුළුවන්. දැන් සමහර විට මේක ඇතුළේ නිකන් simple nan වගේ type කරලා තියෙන්න පුළුවන්. නැත්නම් පොඩි space එකක් ගහලා තියෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ එක විදිහට මේක ඇතුළේ තියෙන null values තියෙන්න පුළුවන්. empty cells තියෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයිනේ. tab space විදිහට පවා ඔක තියෙන්න පුළුවන්. null values එක. ඒ නිසා අපි මුලින්ම ඒ null values උත් null value කියලා අපිට identify කරගන්න පුළුවන් form එකකට convert කරගන්නවා. ඒකට command එකක් පාවිච්චි කරනවා df.replace. මේක වැඩේ වෙන්නේ මෙහෙමයි. මම example හදලා වෙනවා මේ xy කියලා දැම්මොත් මේ x value එක වෙනුවට y ව replace කරනවා වගේ වැඩක් තමයි මේකෙදි වෙන්නේ. දැන් මම identify කරගන්න යන්නේ null values double quotation ඊට පස්සේ double quotation with single space එකක් ඊට පස්සේ ඔක තියෙන්න පුළුවන් simple nan කියලා type කරලා අපිට miss වෙන්න පුළුවන් chance නෙමෙයි. ඒ කියන්නේ empty cell විදියට නෙවෙයිමනේ මේවා තියෙන්නේ nan ඊට පස්සේ අපි වරම ආව capital කරමු. අපි මේ form එකට තමයි convert කරගන්න යන්නේ. මේක හදාගමු. none කොහොමද empty cell එකක් තියෙන්න පුළුවන්. මම මට හිතුණා එන්න පුළුවන් විදි කියලා හිතන විදි ටිකට ගහගත්තා. දැන් මේක මෙහෙම ගැහුවට බෑ. මම මේක හදාගන්නවා පොඩි list එකක් විදියට. ඔන්න වගේ ඒ null value list එක වෙනකොට replace කරන්න ඕන numpy nan කියන එක. numpy වල nan එකෙන් තමයි empty cells නැත්නම් missing values නිරූපණය කරන්නේ. ඒ නිසා අපිට මේක numpy nan එකට convert කරගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ සරලවම මෙහෙම single space එකක් නැති වුණත් empty cell එකක් වුණත් single space එකක් තිබ්බත් nan කියලා තිබ්බත් මොකක් තිබ්බත් මේක convert කරනවා මෙන්න මෙහෙම nan එකකට. එතනින් නවතින්නෙත් නෑ මම තව method එකක් පෙන්නන්න. df.replace මම replace කරනවා මේ ටෙක්ස්ට් එක වරද්දන්න නැතුව ගහන්න. single quotation ඇතුලේ single quotation ඇතුලේ මේකෙන් කියන්නේ empty cells, single space, multiple spaces තිබ්බත්, tab spaces තිබ්බත්, තව සමහරවිට new line එකකට යන්න command එකක් විතර දෙන්නත් පුළුවන් මේ වගේ. එහෙම ඒවා තිබ්බත් මේ මොකක් ආවත් මේක nan එකට convert කරන්නයි යන්නේ. nan එකකට empty nan එකට convert කරන්න කියලා. ඔයාලට පේන මොකක් හරි විතර පොඩි error එකක් එනවා. මේක error එක එන්න හේතුව තමයි මෙතන මම එක quotation එකක් දාලා ඒක වහලා නැහැ. දැන් හරි. හරි දැන් double එකේ තිබ්බ quotation මේ numpy nan එකට convert කරා මෙයාව. දැන් ඊට පස්සේ දැන් මෙයා වෙලා දැන් මෙහෙම command එකක් මම ගහුවා. මේක normal string එකක් නෙමෙයි. දැන් මෙතන නම් අපි string list එකක් නෙමෙයි හදලා තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි. අපි මේකට කියනවා regex එකක් කියලා. regex එක කියන්නේ මේකේ තේරුම තමයි මේ hat එකෙන් කියන්නේ string එකක් start වෙන අවස්ථාව. ඊට පස්සේ backslash s asterisk mark කියන්නේ බිංදුව හරි නැත්තම් මේ backslash s asterisk mark කියන්නේ zero more white spaces කියන්නේ
white spaces නෑ හරි white spaces ගොඩක් තියෙනවා හරි අර මෙතන අපි එකක් දෙකක් දැම්මේ අපි හිතමනාවටම දැම්මේ එහෙම නැතුව අර මෙතනදී අපිට කෙලින්ම ඩිෆයින් කරන්න පුළුවන් එතකොට ඩොලර් මාක් එකෙන් කියන්නේ end of the string ඔන්න ඔය විදිහට මේකෙන් අපිට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ regex එක පාවිච්චි කරලා empty space එකක් single space double space tab space එකක් ඊට පස්සේ new line එකක් ඔන්න ඔය වගේ දේවල් අපිට මේ regex එකෙන් නිරූපණය කරන්න පුළුවන් දැන් මේකට බෑ රිප්ලේස් ෆන්ක්ෂන් එකට කෙලින් බෑ regex එක identify කරගන්න default value එක true තියෙන්නේ false තියෙන්නේ මේකේ ඒ නිසා අපි කියන්න ඕන regex එක true කියලා ඒ කියන්නේ මේක regex එකක් කියලා අපි identify කරලා දෙන්න ඕන නැත්නම් මෙයා මේකත් මේ වගේ string එකක් කියලා හොයන්න පුළුවන් ඒ කියන්නේ මෙයා මේක හොයන්න පුළුවන් මෙන්න මෙහෙම value එකක් තියෙනවාද කියලා අපි එහෙම බලාපොරොත්තු කරන්නේ නෙමෙයි හොයි මේක ඇතුළේ තියෙන regex එක තේරුම් ගන්න තමයි එයාට කිව්වේ මේ regex කියන එකේ තේරුම regular expression කියන එක දැන් මේක රන් කරන්න කලින් දැන් මේ තියෙන data frame එක replace කරා හැබැයි මේ data frame එක replace කරාට අපි ඒක කොහෙටවත් store කරලා නැහැ ඒ නිසා අපි මේක අපේ දැන් තිබ්බ data frame එකට store කරන්න ඕනේ එතකොට අපි අලුත් කලින් තිබ්බ data frame එක මේ අලුත් values එක replace වෙනවා මේකත් ඒ වැඩේම කරන්න ඕනේ data frame ඔන්න වැඩේ ඉවරයි shift එකත් එක්ක එන්න එපුවා data frame එක load වෙලා තියෙනවා run වෙලා ඉවරයි ඊට පස්සේ දැන් මම මේක කොටස් දෙකකට බෙදා ගන්නවා මගේ data set එක normal features ටිකයි target variable එකයි කියලා දැන් මේ hard disk status එක කියන්නේ මගේ target variable එකනේ මම ඔක බෙදාගන්නේ මේ විදිහට x equal df drop මෙන්න මේ target variable එකේ නම hard disk status මම කිස් එක define කරන්න x is equal 1 ඊට පස්සේ මම y කියලා variable එකක් අරගෙන මම දාලා cell එක විතරක් ගන්නවා. ඔයගේ target variable එකනේ. hard dishes. මේක නිකන් ඔයාලට කියවුවම තේරෙනවා මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. මේ මේකෙදි කරලා තියෙන්නේ hard dishes කියන cell එක drop කරලා. sorry. මේ hard dishes කියන feature එක drop කරලා ඉතුරු features ටික අරන් තියෙනවා df එයාට x කියලා අරගෙන තියෙනවා. ඉතින් y කියලා data frame එකක් අරගෙන ඒ data frame එකට hard dishes විතරක් අරන් තියෙනවා. ඊට පස්සේ මම තව වැඩක් කරනවා. අපි run කරලා ඉන්න. shift enter errors නැහැ. මම ඊට පස්සේ දැන් මේ data set එකේ numerical columns categorical columns ඔක්කොම තියෙනවානේ. category columns ඔක්කොම තියෙනවා. දැන් එහෙම තියාගෙන මේ වැඩේ කරගෙන යන්න අපිට අමාරුයි. ඒ නිසා මම numerical column ටික වෙනම ගන්නවා. numerical columns කියලා දාගන්න නමක්. x dot මොකද x වල තමයි අපේ features ටික තියෙන්නේ දැන් අරගෙන තියෙන target variable එක විතරයි y වල තියෙන්නේ select data type include equal list එකක් විදිහට මම search කරනවා integer float 64 ඔන්න ඔය විදිහට මම සර්ච් කරනවා. දැන් මෙහෙම සර්ච් කරාම එකක් විතරක් නෙමෙයි මට කොලම්ස් එනවා. ඔන්න ඔය විදිහට මට numerical columns ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මට categorical columns ටිකක් ගන්න ඕන. මම දාගන්නවා නම categorical columns කියලා columns කියන අදහස. මම මෙතන වැරද්දක් කරා capital X ගහලා simple x එනවා. මොකද මම මෙතන ස්ටෝර් කරේ simple x එක. simple x dot select d type types එනවා types d types data types include equal
ඔන්න ඔය විදිහට මට numerical columns categorical columns වෙන් කරලා ගන්න පුළුවන්. දැන් මගේ එක එක විදිහට තිබ්බනේ සිංහල ලිස්ට් එක මම numpy 9 එකට දාගත්තානේ. දැන් මම මේ missing values කොච්චරක් තියෙනවද කියලා identify කරගන්නයි යන්නේ. මම ඒකට කලින් පොඩි markdown එකක් දාලා ඉන්නවා. සිංහල ලිස්ට් මෙතනදී මම missing equal df dot is not sum එක ගන්න. මම මේ කරන්නේ null values තියෙන columns ටික අරගෙන ඒවල sum එක ගන්න එක. මේකෙදි වෙන්නේ මේ එක feature එකක් දිගේ යනවා, එක feature එකක් දිගේ null values තිබ්බොත් මෙතන is null ඉතින් check කරන්න. null එකක් තිබ්බොත් true කියලා එයා true කරගෙන යනවා. null නෙමෙයි නම් value එකක් තියෙනවා නම් false කියලා එයා වෙනම data frame එකක් හදා ගන්නවා. ඒ data frame එක අන්තිමට feature එකෙන් feature එකට එකතු කරනවා. gender එකේ නම් true values කොච්චර තියෙනවද? ඔය එකතුව තමයි මෙතන missing කියන එකේ එකින් එකට print කරන්නේ. මේක data frame එකක්. ඒ නිසා මෙයාට store කරගන්න පුළුවන් gender එකේ මෙච්චරක් තියෙනවා, blood pressure එකේ true values මෙච්චරක් තියෙනවා, true කියන එකේ අදහස null values කොච්චරක් තියෙනවද කියන එක. අන්න එහෙම යාට ඒක බලා ගන්න පුළුවන්. ඒක run කරලා බලන්න. run කරලා බලන්න. run කරලා මම print කරේ නෑ. මේ missing values කියන variable එක print කරවන්නත් එපා. missing. මෙන්න මේ විදිහට run කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ එකින් එක feature එකට අදාළව තියෙන null values ප්‍රමාණය. වල්පෙන age එක දාලා 29ක් තියෙනවා. gender එක දාලා 19ක් තියෙනවා. blood pressure එකේ 19ක් තියෙනවා. මෙතන alcohol consumption එකට ගියාට පස්සේ 2588ක් තියෙනවා. ඒක දැන් ලොකු ප්‍රමාණයක්. හැබැයි අපේ data set එකේ data 10000ක්. ඒ නිසා මේක සාමාන්‍ය ප්‍රමාණයක්. හැබැයි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන null values මෙච්චර ආවට පස්සේ මේවා තියන් ඉන්නේ. මේවා අයින් කරන එක හොඳයි නේ කියලා. හැබැයි මේ alcohol consumption එක කියන්නේ අපේ heart disease prediction එකට ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක්. ඒ නිසා අපිට ඒවා නිකන් අයින් කරන්නත් බෑ. අපි ඒක හොඳට ඇනලයිස් කරලා තමයි අයින් කරන්න ඕන. එහෙම දෙයක් තියෙනවා. එතකොට මේ null values handle කරනත් එක එක ක්‍රම තියෙනවා. අපි ඊට යමු දැන්. ඊට කලින් මම මේක දැන් මම numerical නේ බැලුවේ. මගේ කොයි වගේ distribution එකක්ද තියෙන්නේ නැත්නම් මට කොයි වගේ idea එකක්ද ගන්න පුළුවන් මේ data frame එකේ තියෙන null values ගැන කියලා බලන්න මම අඳිනවා මේකට heat map එකක්. ඊට කලින් මම මේකේ දැන් මේ එකින් එකට තියෙන මේ null values ප්‍රමාණය මට ආවේ. මට දැන් මේක එකතුවක් කරන් බලන්න ඕන. මම ඒකට කරන්නේ මේකම copy කරලා ගන්න. total missing කියලා අලුත් එක්කෙනෙක් අරගෙන එයාට මේ අයගේ එකතු ගන්න කියලා කියනවා. මේ අය එකතු ගන්න ඇති දෙයක් නැහැ. මේගොල්ලන්ට පිටිපස්සට sum කියලා type කරන්න තියෙනවා. එතකොට මෙයාලා එකතු වෙනවා. එතකොට මෙයාගේ අනිවාර්යෙන් දැන් print කරන්න ඕන මොකද්ද අපි display කරන්න ඕන කියලා total missing count එක. shift enter ගුවට පස්සේ අපිට හම්බුණා 3054ක් මේකේ null values තියෙනවා. එතකොට අපේ data set එකේ rows ම 10000ක් තියෙනවා. එහෙම සලකද්දි 3054ක් කියන්නේ පොඩි ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට දැන් rows 10000ක් තියෙනවා කියන්නේ ආසන්න වශයෙන් 10000ක් තිබ්බනේ. අනිත් පැත්තට 21ක් තියෙනවා. ඒ කියන්නේ අඩුම තරමේ data 210000ක්වත් තියෙනවා. එතකොට 3054ක් කියන්නේ ඒකත් එක්ක සලකද්දි අඩු data ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ data set එකේ ලොකු අවුලක් නැහැ. මොකද missing values ගත්තොත් තියෙන data ප්‍රමාණයත් එක්ක බලද්දි පොඩි ප්‍රමාණයක්. අපිට heat map එක ගන්නොත් බලා ගන්න පුළුවන් ලේසි. මම කියව heat map අඳින්නට ගොඩක් වෙලාවට මේ SNS එක පාවිච්චි කරන SNS කියන්නේ seaborne library එක මම කෙටි කරලා ගත්ත විදිය. seaborne library එක තමයි SNS කියලා කෙටි කරලා ගත්තේ. sns.heatmap heat map එක අඳින්න යන්නේ df. අර මම null values identify කරගන්න ගහපු command එක තමයි ගහන්නේ. ඉස්සා මට දැන් මේවල එකතුව ගන්න ඕනේ නැහැ නේද? අපි මෙතන sum කියලා ගැහුවේ මේ age එකේ true values ඇවිල්ලා අන්තිමට කියන එකතුව බලා ගන්නනේ. දැන් මට ඉන්න ඒ sum එක ඕන නැහැ. මොකද මම heat map එකේ පෙන්වන්නයි යන්නේ.
මට කලර් බාර් එකක් සයිඩ් එකේ ඕනේ නැහැ. හීට් මැප් කියන දන්නයි දන්නා සයිඩ් එකේ කලර් බාර් එකක් එනවා. ඒක මට මේකට ඕනේ නැහැ. මොකද මට මේකේ එක එක ඩේටා නැහැ. තියෙන්නේ null values පෙන්වන්න විතරයි. ඒ නිසා මම මේකේ කලර් බාර් එක false කරගන්නවා. ඊට පස්සේ plot එකට title එකක් දාන්න පුළුවන් මට කැමති නම්. missing values කියලා දාන්න. ඊට පස්සේ command එක graph එක පෙන්වන්න ගියා. heat map එක පෙන්වන්න ගියා. shift enter ගුවට පස්සේ මෙන්න මේ විදිහට අපිට මෙයාගේ missing value heat map එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ කළු පාටට තියෙන data තියෙන area එක data නැති area එක තමයි මේ සුදු පාටට පෙන්වන්නේ. එතකොට data නැති area එක data තියෙන area එකත් එක්ක සලකද්දි ටිකක් ලොකු ප්‍රමාණයක්. ඒ නිසා එතන කලබල වෙන්න කාරණයක් නැහැ. දැන් අපි බලන්න ඕන මේ missing values කොහොමද අපි handle කරගන්නේ කියලා. දැන් missing values තියාගෙන අපිට මෙතනින් ඉස්සරහට යන්න බෑ. මොකද මේක බිඳුවක් කියලා හිතන්න පුළුවන් නේ. හිතන්නකෝ වයස බිඳුවක කෙනෙක් කියලා හිතන්න පුළුවන්. වයස දැන් මෙතන 29 දෙනෙක් ගේ නෑනේ. වයසක් නැති කෙනෙක් ඉන්න විදියක් නෑනේ. දැන් වයසක් නැති කෙනෙක් ඉන්නවා කියන්නේ මොඩල් එකේ හිතන්න පුළුවන් එහෙනම් වයස බිඳුවෙක් කෙනෙක් ඉඳලා. එහෙම දෙයක් නෙවෙයිනේ මේකේ තේරුම. වයස නැති වෙලා තියෙන data එක. ජෙන්ඩර් එක 19 එකක නෑ. එහෙමයි කියලා ජෙන්ඩර් එකක් නැති මිනිස්සු නෑනේ. එතකොට අනිවාර්යෙන් ජෙන් එකක් තියෙන්න ඕන. එහෙනම් මේ 19 දෙනාට අපි මොකක් හරි දෙයක් කරන්න ඕන. යාට missing values තියලා අපිට මෙතනින් ඉස්සරහට යන්න බෑ. මේකෙදි කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ඒ කොලම් එක drop කරලා දාන එක. වැඩක් නැති කොලම් එකක් නම් data ගොඩාක් loss වෙලා නම් තේරුමක් නැහැ. හිතන්න මේ 10000 rows තියෙනවා 5000ක් විතර loss වෙලා. 2500 කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක්. ඒකටත් අපිට ඕන නම් මේක drop කරන්න පුළුවන්. මම එතනදී කරන්න යන්නේ නැහැ එහෙම. අර ගොඩාක් missing values කරන මේ වගේ අපි හොඳම දේ තමයි ඒක feature එක drop කරලා දාන එක. ඒ කොලම් එක drop කරලා. හැබැයි දැන් අපිට මේ වගේ අවස්ථාවක මේ චුට්ටයිනේ තියෙන්නේ. ඉතින් මේ වගේ තැනකදී එහෙම drop කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතනදී අපිට කරන්න පුළුවන් දේ තමයි දැන් මෙතන තියෙනවනේ categorical features උයි numerical features උයි කියලා ಜಾති දෙකක්. මෙතන මේ data set එකට ලැබෙනවා. දැන් මේ ඇවිල්ලා categorical features low medium high. මේ ඇවිල්ලා numerical features. මම ඉස්සරහටම වෙලා ඉස්සරහ තියෙන එක දෙන්නම්. මෙතනින් ගමු මේ දෙන්න ගමු කොලෙස්ටරෝල් ලෙවල් එක එක්සයිස් හැබිට් එක. දැන් මේකේ කොලෙස්ටරෝල් ලෙවල් එකේ මිසින් වැලියුස් තියෙනවා. මම කරන්නේ මේ data set එකේ තියෙන සියලුම data එකතු කරලා යාව data ගානෙන් බෙදලා මෙයාගේ average එක ගන්නවා. average එක අරගෙන average එකකින් මිසින් වැලියුස් ටික පුරවනවා. සාධාරණ ක්‍රමයක් නේ. අපි data set එකේ average එක අරගෙන නැත්නම් column එකේ average එක අරගෙන ඒ average එකෙන් null values ටික fill කරනවා. ඒක තමයි වෙන numerical feature එකට කරන්න පුළුවන් සාධාරණම වැඩේ. ඊට පස්සේ මේ exercise habit එකට එද්දී දැන් මේක categorical feature ගන්නේ. categorical feature එකට අර වගේ average එකක් ගන්න බෑනේ. අපි එතකොට කරන්නේ mod එකෙන් මේක පුරවනවා. වැඩිපුරම තියෙන value එක තියෙන එක බලලා ඒකෙන් මේ null values ටික පුරවනවා. ඕක තමයි method එක. ඔන්න ඒකට මම කියනම් command එක ලියනවා. මුලින්ම numerical features ටික fill කරලා ඉන්න. මේකෙන් copy කරලා ගන්නම් කො numerical features කරනවා. numerical columns. see df ඔන්න numerical columns. මම කියනවා මගේ තිබ්බ numerical columns වල null ටික fill කරන්න. fill නම් මේ numerical feature එකේ තිබ්බ average එකේ dot median එක හරිම පැහැදිලි මේ කෝඩ් එක මේ බලන්න මේ median numerical value වල median එක ගන්නලු ඒ median එකෙන් මේ data frame එකකින් මේ median වලින් අපි data frame එකක් හදනවා ඒ values වලින් මේකේ තියෙන null values ටික fill කරන්නලු අර පිළිවෙලට වැඩේ කරලා තියෙනවා ඔන්න ඔතනින් අපිට මෙයාගේ null values ටික fill කරගන්න පුළුවන් ඒක හරි. ඔන්න ඒක විදියකට මම කරා. ඊගා විදිය තව විදියකට මම කරලා පෙන්නන්නම්. for loop එකක් දාලා categorical data ටික පුරවන්න.
කැටගරිකල් data ගැන කොපි කරලා ගමු. මෙන්න මෙතනින් කොපි කරලා අරගෙන කැටගරිකල් කොලම්ස් වල df අර කලින් වැඩිම තමයි මම මේ ලූප් එකක් දාලා කරනවා. df total dot මේ කොලම් ටික ෆිල් කරන්න කැටගරිකල් කොලම් ටික කොලම් එක ඇවරේජ් එකෙන් ගන්න. sorry මේ කැටගරිකල් නිසා මේකේ මොඩ් එකෙන් ගන්න. මොඩ් එකෙන් මම ඉන්ඩෙක්ස් එක දෙනවා 0 කියලා. මෙන්න මේ විදිහට මම පැහැදිලිවම කිව්වා මේ කොලම් එකේ මොඩ් එක අරගෙන දැන් මේක නම් වැඩිපුරම තියෙන්නේ ලෝ නම් ලෝ එකෙන් ඉතුරු null ටික fill කරන්න. ඔන්න ඔය වැඩි තමයි කරන්නේ. මොඩ් එක අරගෙන මේ මොඩ් එකෙන් මේ null values ටික fill කරන්න. ඔන්න ඔය විදිහට අපිට null values උත් handle කරගන්න පුළුවන්. දැන් මේ data set එකේ null values නැහැ. data set එකේ null values නැහැ. මට ඒක ඕනනම් බලන්න පුළුවන් කලින් command එක පාවිච්චි කරලා මම මේක තව ටිකක් රන් කරන්න. මේක රන් කරලා ඉන්නවා. error එකක් තියෙනවා. අලරද්ද තමයි මම මෙතන ස්ක්වයර් බ්‍රැකට් එකක් දාලා තියෙනවා. ඔව් ස්ක්වයර් බ්‍රැකට් එක මෙතන දාලා තියෙන්නේ. ස්ක්වයර් බ්‍රැකට් එක මෙතන ගහන්න එපා. මේ data frame එකේ numerical column කියන එක අපි ගන්නවා. මේක ඇතර බෑ. ඔන්න වැඩේ ඉවරයි. මම null values උත් handle කරා. දැන් මට ඒක evaluate කරලා බලන්න පුළුවන්. මම මේ data frame එක copy කරලා ගන්නවා. මේ heat map එක copy කරලා ගන්නවා. මේක run කරොත් මට බලා ගන්න පුළුවන් මේක කිසිම තැනක missing values නැහැ. තවත් සැකයි වගේ නම් මේ උඩදිම ගහපු missing values කොච්චරක් තියෙනවද කියලා බලන command එකක් ගහලා බලන්න පුළුවන් මෙතනට. එතකොටත් පෙන්නනවා ඔක්කොම ඒවා missing values නැහැ. ඔන්න එහෙනම් අපි අපේ data set එකේ missing values handle කරා. දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ CSV ෆයිල් එක නැත්නම් මේ raw data set ෆයිල් එකට කිසිම හානියක් කරේ නැහැ අපි. ඒ ෆයිල් එකේ data ටික data frame එකකට copy කරලා මේ data frame එකේ තමයි fill කරේ. නැතුව මේකේ data fill වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේ data frame එකේ තමයි fill ලා තියෙන්නේ. මේ අපි create කරපු data frame එකේ. දැන් මට ඕන නම් මේ data frame එක මේව නමක් දාලා save කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි තේරුම් ගන්න මේ data frame එකේ තමයි මේ කරන වෙනස්කම් ඔක්කොම අපි කරේ. අපි ඉස්සරහට යන්නේ data frame එකත් එක්ක. නැතුව මෙතන තියෙන CSV ෆයිල් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ අපි කරන වැඩ වලින්. දැන් කොහොමද මේ data frame එකේ missing values නැහැ. අපි outliers handle කරන්න. outliers ගැන කියද්දී අපිට මතක් වෙන ප්‍රධානම ක්‍රමයක් මේ interquartile range එකෙන් outliers remove කරන එක. තව methods තියෙනවා. IQR method එක මතක් වෙද්දී ප්‍රධාන වශයෙන් මතක් වෙන්නේ box plot එකක් නේ. ඉතින් box plot එකෙන් බලමු කොහොමද මේ outliers remove වෙන්නේ කියලා. මේ interquartile range එකෙන් outliers remove කරන්න කලින් quartile ගැන පොඩ්ඩක් මම මතක් කරලා ඉන්නවා. මේ box plot එක මේකට අපි කියනවා Q1 quartile 1 මේ quartile 3 මේක median එක නැත්නම් Q2 එක test එකේ මේකට අපි කියනවා lower bound එක කියලා මේක තමයි upper bound එක. එතකොට මේ data set එකේ පළවෙනි data 125 තියෙන මේ set එක ඇතුළේ මේ range එක ඇතුළේ lower bound එකයි quartile 1 එක ඇතුළේ ඊගාව set එක තියෙන්නේ මෙන්න මේක ඇතුළේ ඊගාව set එක මේක ඇතුළේ ඒ ඉතුරු 150 මෙතන මෙතන ඉතුරු 175 මේ ඉතුරු 100 වෙනකම් මේ range එක දැන් මෙතන වෙනකම් 125ක් තියෙනවා මෙතන වෙනකම් 150ක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි distribution එක වෙන්නේ. මෙතන වෙනකම් ඉතුරු ටික ඉතුරු 125 155 වෙදෙන්නේ. එතකොට මේ එන values ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේ range එකෙන් පැනපු data ඉන්න පුළුවන්. අපි මේ බලාපොරොත්තු වෙන lower bound එකේ upper bound එකේ පැනපු data ඉන්න පුළුවන්.
අන්න ඒ පැනපු data ටික තමයි අපි මේ අයිඩෙන්ටිෆයි කරගන්න යන්නේ. අපි ඒවට තමයි කියන්නේ outliers කියලා. lower bound එකටයි upper bound එකටයි උඩින් යන data වලට තමයි අපි කියන්නේ outliers කියලා. අපි අද නිරූපණය කරනවා. කතිරයක් දාලා නිරූපණය කරන්නත් පුළුවන්. එතකොට ඒවා අපේ මොඩල් එකට බලපෑමක් ඇති කරන්න පුළුවන්. මොකද මේ අපි කතා කරන රේන්ජ් එකෙන් පිටාය. නිකන් හිතන්නකෝ අවුරුදු 120ක් මිනිස්සෙක් ජීවත් වෙනවා. දැන් ගන්නකෝ එක මිනිස්සෙක් ඉන්නවා එයා 170ක් ජීවත් වෙලාලු. හැබැයි අපි දන්නවා මේ data එක ගොඩක් දුරට අපේ සිස්ටම් එකත් එක්ක මැච් වෙන්නේ නැහැ. මොකද මේක ස්පෙෂල් කේස් එකක්. මෙහෙම ස්පෙෂල් කේස් එකක් තියෙද්දි අපි මොඩල් එක ට්‍රේන් කරන්න අපිට අමාරුයි. ඒ නිසා ඒ වගේම සමහර විට මේක වැරදි වෙන්නත් පුළුවන් ගොඩක් දුරට. ඒ නිසා මේ වගේ අවුට්ලයර්ස් තියෙනවා නම් ඒ අවුට්ලයර්ස් අපි රිමූව් කරන්න ඕන. හැබැයි සමහර අවුට්ලයර්ස් තියෙනවා රිමූව් කරන්න. හැබැයි මේ 170 වගේ වයසක් නම් අපිට රිමූව් කරන්න පුළුවන් කියලා. හිතන්න අපේ දැන් සාමාන්‍ය අපි ගත්ත ඩේටා සෙට් එකේ වයස රේන්ජ් එක තියෙන අවුරුදු 20යි අවුරුදු 80යි අතර. එක්කෙනෙක් ඉන්න අවුරුදු 92යි. මේක බොරුවක් නෙවෙයි මේක ඇත්තක්. 92 මිනිස්සෙක් ඉන්න පුළුවන්නේ. එතකොට මේක අපිට රිමූව් කරන්න බෑ. අපි ඒතකොට කරන්නේ මෙයාව කැප් කරනවා. කැප් කරද්දි කරන්නේ මේ 92 එක්කෙනාව අපි හිතනවා මෙයත් 80මයි කියලා. අපි අපර් බවුන්ඩ් එකට ගේනවා මෙයාව. තව එක්කෙනෙක් හිටියොත් 100යි කියලා ඒ 100 එක්කෙනාවත් කියන 80ට. ඩේටා සෙට් එක රිමූව් කරන්න. ඩේටා සෙට් එක මේ වැලියු එක රිමූව් කරන්න. එඩිටර් රෝ එක රිමූව් කරන්න. ඒ වෙනුවට කැප් කරනවා. ඔය මෙතඩ් දෙකම අපි අවුට්ලයින් හැන්ඩල් කරද්දී පාවිච්චි කරනවා. කැප් කරන්නත් පුළුවන්. ඒක බලපෑමක් වෙන සාධකයක් නම් බලපෑමක් වෙන්නේ නැති මේ වගේ ඉග්නෝර් කරන්න පුළුවන් දෙයක් නම් ස්පෙෂල් කේස් එකක් නම් අපිට ඒක රිමූව් කරලා දාන්න පුළුවන්. ඔන්න ඕක තමයි අවුට්ලයර්ස් වල සරල කතාව. හරි අපි එහෙනම් දැන් යන් අපේ කෝඩ් එකට මම මෙතනින් එහාට කෝඩ් එක නියම ලයින් බයි ලයින් ටයිප් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නෝට්බුක් එක through මම එක්ස්ප්ලেইন කරන් යන්නම්. නැත්තම් යන වෙලාව වැඩි. ඔයාලට මේ කෝඩ් එක ලයින් මේක බලාගෙන ටයිප් කරලා බලලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මොඩල් එක ට්‍රේන් කරන්න ඕන නිසා මම වෙනම ක්ලාස් එකක් හදාගත්තා outlier remover කියලා Python ක්ලාස් එකක්. Python ගැන දන්න අයට idea එකක් තියෙනවා. මේ තියෙන යාගේ construct එක. ඔයාලා බලනවා මෙතන මම best estimator transformer mixing කියලා keyword දෙකක් use කරලා තියෙනවා. මේක අපි පාවිච්චි කරන්නේ මේ best estimator කියන එකට આવොත් ඒක අපි පාවිච්චි කරන්නේ අපි මේක scikit-learn වලින් මේක train කරන්නේ. මේ model අපි ඔක්කොම අරගෙන ඉන්නේ scikit-learn වලින්. මේ scikit-learn model එක ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් විදිහට ඉතුරු model එකත් ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් විදිහට මේ class එක හදාගන්න මම best estimator කියන එක පාවිච්චි කරනවා. transform mixing කියන එක පාවිච්චි කරනවා. මේ මෙතනින් එහා වෙන වැඩේට. මොකද මම ඉස්සරහට pipeline එකක් develop කරනවා. ඒකට මම මේක ඕනේ. මෙතන හරියටම ෆන්ක්ෂන් එක වෙන්නේ මෙන්න මෙතන කෝඩ් එක ඇතුලේ. මෙතන කෝඩ් එකේදී මම for loop එකක් දාලා පළවෙනි 0.25 කෝටයිල් එකනේ මේ Q1 කියන්නේ. අන්න යාව ගන්නවා. ඊට පස්සේ Q3 විදිහට මෙයාව ගන්නවා. ඊට පස්සේ inter quartile range එක හදා ගන්නවා Q3 Q1 කියලා. ඊට පස්සේ යාගේ lower bound එක බලලා upper bound එක හොයලා lower bound එකට වැඩියෙන් තියෙන ටිකයි lower bound එකට අඩුවෙන් තියෙන data set එකයි අයින් කරලා clean කරලා දාලා තියෙන්නේ. මේකෙදි මම කැප් කරේ නෑ. කෙලින්ම remove කරලා දාලා තියෙන්නේ. ඔයාලට මම හේතුව පෙන්නන්නම්. මම මෙතන මේ box plot ඇඳලා තියෙන්නේ ඒකට තමයි. මම කලින් වගේම numerical features ටික load කරලා මේ continuous column කියන්නේ ඔයාලා දන්නවා numerical features වල තියෙන කොටස් දෙකක් අපිට බෙදන්න පුළුවන් අර yes no කියන එක්කෙනාව yes කියන්නේ C1 no කියන්නේ 0 වගේ දාන්න පුළුවන්. එතකොට එයත් 1.0 වෙන්නේ. එතකොට යන්නේ numerical වගේනේ පේන්නේ. අපි pandas වලට හොයාගන්න බෑ ඒක නම් එකක්ද categorical value එකක්ද කියලා. මම 0 වුණොත් තාම කරලා නැහැ අපි. ඒක වුණොත් කියලා. එතකොට අපි බලනවා මේ unique values තුනකට වැඩිද කියලා. අරගේ high low medium වගේ වෙන තියෙන්නේ. ඒ කියන්නේ මොනම කරත් 2 1 බිංදුව වගේ values තුනයි එන්න ඕනේ. හැබැයි අනිත් values ගත්තොත් හරි numerical features ගත්තොත් මේ එක එක values තියෙනවා. ඒ කියන්නේ එකකට unique values තුනක් විතරක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් බලලා තමයි මම මෙතනට අරගෙන තියෙන්නේ. continuous column කියලා.
ඒ කන්ටිනියස් කොලම් වලට අවුට්ලයිර් රිමූවල් වලින් මේ අවුට්ලයිර් රිමූව් ක්ලාස් එක කතා කරලා අවුට්ලයිර්ස් රිමූව් කරනවා. මේ රිමූව් කරන්න කලින් ප්ලොට් එකක් ඇනලා තියෙනවා. අවුට්ලයිර්ස් රිමූව් කරාට පස්සේ ප්ලොට් එකක් ඇනලා තියෙනවා. මේ අවුට්ලයිර්ස් රිමූව් කරන්න කලිනුත් ප්ලොට් එකක් ඇනලා තියෙනවා. අවුට්ලයිර්ස් රිමූව් කරාට පස්සේ ප්ලොට් එකක් ඇනලා තියෙනවා. මේක ඔයාලට කෝඩ් එක through ගියාම ඔයාලට වැඩි තේරෙනවා. ලොකු දෙයක් නෑ මේකට. මේ තියෙන මගේ H class එකේ outliers දෙකක් detect වෙලා තියෙනවා. මේ චූටි round එකක් ඉන්නේ ඒකට තමයි. මගේ upper bound එක set වෙලා තියෙන 80කට lower bound එක 19ට හරි 18ට ඒ වගේ range එක තියෙන්නේ. එතකොට මේ outliers remove කරාට පස්සේ ඔයාලට පේනවා මේ outliers දෙක remove වෙලා තියෙනවා. අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. මේ feature එකේ නම් outliers නෑ blood pressure එකේ. ඊට පස්සේ බලන්න මේ BMI එකේ lower bound එකෙන් පාලත් outlier එක අපි detect කරලා තියෙනවා. අපි ඒක අයින් කරගෙන තියෙනවා. ඔන්න ඔහම outliers තියෙන ඒවා remove කරන්න ඕන. ඒ remove කරන වැඩේ for loop එකක් දාලා කරලා තියෙන්නේ. වෙනම class එකක් හැදුවේ මගේ pipeline එකට ඒක ඕන වෙන නිසා. නැත්තම් නිකම්ම මට pipeline එක ඕන නැත්තම් මේව class නොහද මට මේ වැඩේ කිලින්ම කරන්න තිබ්බා. ඔයාලා පරිදි මේ lower bound එක ගන්න මතක නැත්තම් lower bound එක කියන්නේ q1 minus 1.5 times interquartile range. ඕක තමයි lower bound එක හැදෙන method එක. upper bound එක හැදෙන්නේ q3 plus 1.5 times interquartile range. interquartile range කියන්නේ මෙන්න මෙතන තියෙන range එක. ඒ කියන්නේ q3 minus q1. ඕක තමයි interquartile range එක. box plot ගැන ඔච්චරයි. ඒ වගේම outlier remove part එකත් ඔච්චරයි. පොඩි වැඩක් තියෙන්නේ. එකම දේ මේක අර ටිකක් කම්ප්ලෙක්ස් වගේ පේන්න පුළුවන් ඔයාලට මම මේ මෙතන ක්ලාස් එකක් හදලා තියෙන නිසා. නැත්තම් මෙතන තියෙන වැඩේ මම හිතනවා ඕන කෙනෙක්ට තේරෙන සරල වැඩක් මෙතන කරලා තියෙන්නේ. මේක තමයි කම්ප්ලෙක්ස් නොන කම්ප්ලෙක්ස් වෙන්නේ. මේ වැඩේ කරලා තියෙන්නේ මට scikit learn වලින් මම pipeline එක develop කරන නිසා. මොකද මම මේ මොඩල් එක real world පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. අර මුලදී පෙන්වුවා වගේ මම ඉන්ටර්ෆේස් එකක් හදනවා. එතකොට ඒ ඉන්ටර්ෆේස් එකේ එන data වලට මේ වගේ වැඩක් අපිට කරන්න වෙයි. ඒ නිසා අපි මෙහෙම ක්ලාස් එකක් හදලා ඒ ක්ලාස් එක through ඒ ක්ලාස් එකේ transformers ඒ ක්ලාස් එකේ transform එකතු කරගෙන තමයි මේ වැඩේ ඉස්සරහට කරන්න යන්නේ. එතකොට මේකේ logic එක තේරුම් ගන්න පුළුවන් නම් වැඩේ හරි. ඊට පස්සේ අපි යනවා duplicate values remove කරන්න. මොකද දැන් මේ data set එක දිහා බලනකොට පස්සේ දැන් ඔය outlier remove කරලා null value fill කරලා ගත්තට පස්සේ මේක duplicate rows තියෙන්න පුළුවන්. ඩුප්ලිකේට් rows තියෙනවා නම් අපි ඒව remove කරන්නත් ඕන. මොකද එකම row එක දෙපාරක් අපේ model එකට වැඩක් නැහැ. ඉතින් මේ duplicate value remove කරන්න මම හදපු transform model එක ඒකේ ලොකු දෙයක් නැහැ. මේ command එක මෙච්චරයි. x කියන්නේ අර කලින් ගත්ත features ටිකනේ මතකයි ඔයාලට. x කියන එකට තමයි මම මේ target variable එක drop කරලා ඉතුරු features ටික දාගත්තේ. ඉතුරු columns ටික දාගත්තේ. ඉතින් ඒ column එකෙන් මම කියනවා duplicate ඒවා අයින් කරන්න කියලා. drop duplicates මෙච්චරයි command එක. ඊට පස්සේ ඒක return කරලා තියෙනවා මගේ transform එකට duplicate remove class එක තුල. ඔක තමයි මේ කරලා තියෙන්නේ. මෙච්චරයි වැඩේ තියෙන්නේ. ඊට පස්සේ මෙතනට එද්දි මේ කරලා තියෙන්නේ මේ තියෙන්නේ ඉතින් පොඩි bar plot එකක් ඇඳලා වෙන්නවා. ඔයාලා frustration එකේදී ගොඩක් ඉගෙන ගන්න නැති කොහොමද plot එකක් අදින්නේ කියලා. මේ තියෙන්නේ එහෙම අඳපු plot එකක්. මේ same figure එක ගන්න මෙන්න කරලා තියෙන්නේ. මෙතන අපි මෙහෙම 1 2 1 කියලා දාන්නේ matrix එකක් විදියට. මේ පළවෙනි row එකේ පළවෙනි column එක මෙහා දෙවෙනි column එක කියන්නේ එකම මේක ඔය සබ්ප්ලොට් එකේ තියෙන ලොකේෂන් එක මෙහෙම දාන්න ලොකේෂන් and index මේ figure size එක මේක මම තමයි ඉගෙන ගත්ත දෙයක් ඊට පස්සේ මේ plot x label කියන්නේ x label එකට එන්න ඕනේ මොකද්ද y label එකට එන්න ඕනේ මොකද්ද count මෙයාගෙත් එහෙමයි heading එක මේ සරල වැඩක් තියෙන්නේ මෙතන මේ කරලා තියෙන්නේ මේ duplicate value remove කරන්න කලින් සහ පස්සේ plot දෙක ඇදලා වෙන්නලා තියෙනවා. එතන මෙතන කරලා තියෙන්නේ මම duplicate remove class එකකින් ඉතින් මෙතන මේ duplicate remove කියන එකට load කරලා ඒකෙන් transform කරලා මෙන්න මේ method එක call කරලා
එතකොට ක්ලීන් කරලා ගන්න පුළුවන්. ක්ලීන් කරනවා කියලා මේ කරන්නේ මේ ඩුප්ලිකේට් වැලියුස් රිමූව් කරන එක. අපිට පේනවා මේ data set එකේ නම් ඩුප්ලිකේට් rows එකයි තිබිලා තියෙන්නේ. ඉතින් අපිට මේ plot එක දිහා බලලා ඒ වෙනස දකින්නත් බැරි තරම්. මොකද rows 10,000ක් තියෙන එකේ එකයි ඩුප්ලිකේට් වෙලා තියෙන්නේ. ඔන්න අපි අලුත් data set එකේ මම shape එක බැලුවා 9999යි features තාම 21යි. හරි ඊගාවට අපි target variable එකේ balance නැති ගතිය manage කරන්නයි හදන්නේ. ඔයාලට මෙතන තියෙන box plot එක දිහා බලුවොත් පේනවා මේ target variable එකේ data 8000ක්ම වගේ. ආසන්න වශයෙන් 8000ක්ම තියෙන්නේ no පැත්තට. stroke මොනවාද? hard disease එකක් නැහැ. 2000කට විතරයි hard disease එකක් තියෙනවා කියලා වෙන්න තියෙන්නේ. දැන් මේ විදිහට මම මොඩල් එක ට්‍රේන් කරොත් මගේ මොඩල් එක බයස් වෙන්න පුළුවන්. නෝ පැත්තට. මොකද නෝ පැත්තට වැඩිනේ. හැබැයි අපි එහෙම වෙන්න දෙන්න බෑ. අපි මේක බැලන්ස් කරගන්න ඕන. මෙහෙම 150 50 බැලන්ස් වෙන්නම ඕනේ නෑ. 160 40ක් ෂේප්. මේකෙන් තියෙන ඉම්බැලන්ස් ගතිය වැඩි. ඒකට අපි ටෙක්නික්ස් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි අන්ඩර් සෑම්පලින් අනිත් එක තමයි ඕවර් සෑම්පලින්. මම පොඩ්ඩක් ටෙක්නික් දෙක පෙන්නලා ඉන්නම්. නිකන් හිතන්න මෙහෙම ප්ලොට් එකක් ගැන. මේක ඇක්සිස් එක මේ අනිත් ඇක්සිස් එක. මේක හිතන්නකො මේ නෝ මේ යස් කියලා. දැන් නෝ පැත්ත මෙච්චරයි. යස් පැත්ත මෙච්චරයි. මගේ ක්ලාස් එකේ මම යන්නේ නිකන් ක්ලාස් එකක් මම හිතලා මේ. හිතන්න මට මේව ග්‍රෝ කරගන්න ඕන. මේ නෝ පැත්ත ග්‍රෝ කරගන්න ඕන. එහෙනම් මම කරන්න ඕන මේ ගානට ගේන්න මේක මේ ගානට ගේන්න ඕන නම් අපි මේ data set එක ඕවර් සෑම්පලින් කරන්න ඕන. නිකන් හිතන්න මේ data set එකම මේ විදියමයි තියෙන්නේ. මේ නෝ පැත්ත මේ යස් පැත්ත මට ඕන වෙනවා මේ මේජර් ක්ලාස් එක වැඩිපුර තියෙන ක්ලාස් එක මේ ගානට අඩු කරගන්න. මෙතනින් මෙයාව අයින් කරලා දාන්න. මේ සෙට් එක අයින් කරලා දාන්න. දැන් මම නිකන් එහෙම නිකන් data set එක අයින් කරලා දැම්මට බෑ කියන්නේ මම කියලා දැන් මේක තැන්න 2000යි නම් ඉන්නේ 2000ට වැඩි මේ 2000 විතර ඔයගොල්ලෝ ටික අයින් කරන්න කිව්වට බෑ. ඒතර හොඳ යුනික් මේවා ටික නැති වෙලා යන්න පුළුවන් නේ. එහෙනම් එහෙම කරන්න බෑ. ඒ නිසා අපි මේකට අන්ඩර් සෑම්පලින් ටෙක්නික් එක දාන්න ඕන. එතකොට අන්ඩර් සෑම්පලින් එකේදී වෙන්නේ වැඩි ක්ලාස් එක අරගෙන වැඩි ක්ලාස් එකකින් එඩිට් ටික අයින් කරලා දානවා අඩු ක්ලාස් එක ගාවට එන්න. ඕවර් සෑම්පලින් වලදී වෙන්නේ අඩු ක්ලාස් එක ග්‍රෝ කරනවා වැඩි ක්ලාස් එක ගාවට. හරිම සරල කතාවක්. ඕවර් සෑම්පලින් and අන්ඩර් සෑම්පලින්. එතකොට දැන් මං ගාව මට තියෙන ඩේටාත් එකම සැටිස් නැත්තම් දැන් හිතන්න මට මෙතන ඉන්න ඩේටා ලක්ෂයක් මොඩල් එක අනුව වෙනස් වෙනවා. හිතන්නකො නිකන් මට මෙතන ඩේටා ලක්ෂයක් ඉන්නවා කියලා. ඩේටා ලක්ෂයක් ඉන්නවා නම් මට මේක අන්ඩර් සෑම්පලින් කරලා අවුලක් නැහැ. ඒ කියන්නේ මේ ටික අයින් කරාට කමක් නැහැ. මොකද මගේ මොඩල් එක අනුව වෙනස් වෙනවා. මම ආයෙත් කියන මොඩල් එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍ය මොඩල් එකකට ලක්ෂයක් කියන්නේ ලොකු ගාණක් නේ. එතකොට ආයෙත් මේකයි ග්‍රෝ අප් කරන්න දෙයක් නැහැ අපිට. පැහැදිලිනේ? එතකොට අන්ඩර් සෑම්පලින් කරන්න පුළුවන් මේ වගේ තැනකදී. හැබැයි සාමාන්‍යයෙන් මෙතන ඉන්න ඩේටා 1000ක් වගේ නම් එතකොට ඉතින් මේක මදිනේ ට්‍රේන් කරගන්න. ඒ නිසා පොඩ්ඩක් අපිට ඕවර් සෑම්පලින් කරන්න පුළුවන්. මේකම නෙමේ හරිම තියරිටිකල් ටෙක්නික් එක. මේක මීට වඩා ටිකක් ඇඩ්වාන්ස් කතාවක්. ඕවර් සෑම්පලින් අන්ඩර් සෑම්පලින් කරන විදිය. අපිට සරලව ওই විදියට මේ කතාව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කෝඩ් එක පැත්තට ගියොත් මේ තියෙන්නේ මම අර හදපු ක්ලාස් බැලන්ස් එක. මේක අපි ඕවර් සෑම්පලින් කරලා තියෙන්නේ. මේජර් ක්ලාස් එක හොයලා මයිනර් ක්ලාස් එක හොයලා මයිනර් ක්ලාස් එක ඕවර් සෑම්පලින් කරලා තියෙනවා. මම කිව්වේ අර කලින් වයිට් බෝඩ් එකේ පෙන්නනවා මේ මයිනර් ක්ලාස් එක අරගෙන මයිනර් ක්ලාස් එක තමයි අපි ග්‍රෝ අප් කරන්නේ. ඒක ඕවර් සෑම්පලින්. මේකෙදි මේජර් ක්ලාස් එක අරගෙන මයිනර් ක්ලාස් එක ගන්න අන්ඩර් සෑම්පල් කරනවා. ඉතින් ඔය වැඩේ තමයි මේ කරලා තියෙන්නේ. හොයලා බැලන්ස් කරලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මම සපල් කරලා වැඩේ නවත්තලා තියෙනවා. ඉතින් බැලන්ස් දෙන්න ටික ඊට පස්සේ මම මෙතන මේ ක්ලාස් එක ආයේ කෝල් කරලා තියෙනවා.
දැන් මේ වැඩි ක්ලාස් එකක් හදුවට ක්ලාස් එක රන් කරන්න ඕන. ඉතින් මේ ක්ලාස් එක රන් කරපු අවස්ථාව ට්‍රාන්ස්ෆෝර්ම් එක රන් කරන්න. ඊට පස්සේ මෙතන මේ ලේබල් ටික print කරලා තියෙනවනේ තියෙනවා. ඒක සරල කතාව. ඊට පස්සේ මෙතන අපි පෙන්ලා තියෙනවා මේ data frame එකේ value ගන්න count කරලා values count කරලා මෙතනත් පෙන්ලා තියෙනවා ඒ වගේම. එතකොට අපිට පෙන්වන්න පුළුවන් මේ no එකේ කලින් 7999 තිබ්බ. ඊට පස්සේ yes එකේ 2000 තිබ්බ. හැබැයි අපි over sampling කරාට පස්සේ මේක 7999යි මේකත් 7999යි. ඊට පස්සේ මේක මෙන්න box plot දෙකකින් පෙන්වලා තියෙනවා. මේක පැහැදිලි වුණාට වෙනස් මේ හොයාගන්න පුළුවන්. වෙනස පේනවා බලුවම yes එක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක over sampling කරලා අපි under sampling කරා නම් මෙන්න මේ no කියන class එක මේ ගානට yes එක ගානට අඩු වෙන්න තිබ්බා 2000 ගානට අඩු වෙන්න තිබ්බා. හැබැයි එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. මේක over sampling කරලා තියෙන්නේ. අපිට scaling methods කිහිපයක්ම තියෙනවා. මම මෙතනදී standard scale min max scale ගැන විතරක් කතා කරන්නම්. මේ ස්කේල් කරන එක අපිට ඕන වෙන්නේ මම අර කලිනුත් කිව්වා මේ data set එකේ data තියෙන්නේ එක එක scale වල. age එක ගත්තොත් ඕක දැන් අපි දැක්ක outliers remove කරන range එකේදී lower bound එක තිබ්බේ 19කට වගේ upper bound එක තිබ්බේ 80කට වගේ. හැබැයි අනිත් ඒවට එද්දී ඒවා ඒ range එකේ තියෙන්නේ නැහැ. blood pressure එක ගත්තොත් ඒක 120ට වඩා වැඩි හැමෝගෙම 200ට වඩා අඩුයි. අනිත් ඒවත් එහෙම තමයි. BMI එක තියෙන්නේ 40යි 10 අතර වගේ නේ. ඒ කියන්නේ බැලුවම පේන්නේ ගණන්. අර ඒ වගේ ලොකු වෙනසක් තියෙනවා. දැන් මෙතන අපි නිකන් හරි BMI එකයි මෙන්න මෙතන තියෙන මේ වැලියු එකයි කම්පෙයාර් කරන්න ගියොත් ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. එතකොට අපේ මොඩල් එක හිතන්න පුළුවන් මේ ස්ලීපින් හවර්ස් වැඩක් නැහැ. ඊට වඩා කොලෙස්ටරෝල් ලෙවල් එක තමයි වටින්නේ වගේ ඒවා මොඩල් එකට තේරෙන්න පුළුවන්. ඒක එහෙම වුණොත් ඒක වැරදීනේ. ඒතර මොඩල් එක බයස් වෙලානේ. එහෙම වෙන්න දෙන්න විදියක් නැහැ. මෙතනත් දරුවට වෙන මේ ඒජ් එකට වඩා මේ කොලෙස්ටරෝල් ලෙවල් එකට කොලෙස්ටරෝල් ලෙවල් එකට ලොකු තැනක් මේකේ හම්බෙලා තියෙනවා. හැබැයි මෙහෙම වෙන්න විදියක් නැහැ. මේ හැම ෆීචර් එකක්ම හાર્ඩ් ඩිසීස් එකකට බලපාන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොයි ලෙවල් එකෙන්ද බලපාන්නේ කියලා. අපි දන්නවනම් නිකන් හරි අපි ඒක දන්නවනම් එතකොට අපිට weighted feature එකක් හදන්න පුළුවන් නේ. මේකට වැඩි weight එකක් දෙන්න. හැබැයි එහෙමයි කියලා මෙහෙම තියෙන එක වැරදි. මොකද මේකේ values weight එකක් විදියට නෙවෙයි තියෙන්නේ. මේ එක එක පරිමාණ වලින් මැනපු values ටිකක් තියෙන්නේ. ඒතකොට age එක මනලා දින අවුරුදු වලින්. මේ අවුරුදු වලින් තමයි කියන්නේ මේ අවුරුදු 20 ඉඳන් 80 වෙනකම් කියන්නේ. blood pressure එක මනලා දින ඒකට දාලා මේ measurement unit එක. එතකොට අපිට අර මේක directly මෙහෙම compare කරන්න බෑ. ඒ නිසා අපි මෙයාව තනි scale එකකට හදාගන්න ඕනේ. මෙන්න මේකට අපි මේ මොඩල් එකේ නම් පාවිච්චි උනේ min max scale. මම හේතුව කියන්නම් ඇයි min max scale ගත්තේ කියලා. හැබැයි ඊට කලින් මම පෙන්නන්නම් min max scale පාවිච්චි කරාම මොකද වෙන්නේ කියලා. min max scale එකේදී වෙන්නේ එයාට එන්න පුළුවන් අවමගේ බිඳුව වැඩි මගේ එකත් අතරට මේ data set එක ගේනවා. මේ හැම feature එකක්ම මේ හැම column එකක්ම මේ බිඳුවයි එකයි අතර ගියන වලට ගෙනල්ලා දානවා. ඕක තමයි min max scale එකේදී වෙන්නේ. එතකොට බලන්න ඒජ් එකට වුණත් බ්ලඩ් ප්‍රෙෂර් එකට වුණත් කොලෙස්ටරෝල් ලෙවල් එකට වුණත් BMI එකට වුණත් ස්ලීපින් හවර්ස් වුණත් ත්‍රුටි එකට වුණත් එකම weight එකක් තමයි වැටෙන්නේ. එතකොට මොඩල් එක අමුතුවෙන් බයස් වෙන්නේ නැහැ. මේකට min max කියලා දාන්න හේතුව තමයි අපි කලින් ස්ටෙප් එකේදී මේකේ outliers remove කරා. මෙතනත් ඉන්න ඩබල් චෙක් කරා outliers තියෙනවද කියලා. outliers check කරාට මේකේ outliers නැහැ. මොකද අපි outliers කලින් remove කරා. outliers remove කරලා නැත්නම් අපිට මේකට min max කියලා දාන්න බෑ. එහෙනම් standard scale හරි වෙන scale එකකට හරි යන්න වෙනවා. මේකට min max කියලා දාන්න පුළුවන් වුණා අපිට මේ outliers remove කරලා තිබ්බ නිසා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි outliers තිබ්බොත් min max කියලා දාන්න බැරි? බිඳුව එක අතර හදන එකනේ කරන්නේ. ඉතින් min max scale එකට මොකද්ද outliers එක තියෙන ප්‍රශ්නේ? ඔයාලා දන්නවා outliers කියන්නේ මේ value වලින් පොඩක් වෙනස් වෙච්ච values නේ. එතකොට හිතන්නකො නිකන් කොලෙස්ටරෝල් ලෙවල් එකට 350ක වගේ අවුට්ලයර් එකක් තිබ්බා කියලා. එහෙම අවුට්ලයර් එකක් තිබ්බොත් මෙයාට සිද්ධ වෙනව නේද? ওই 350 කියන ලෙවල් එක ගාවට ගේන්න. එතකොට ඉතුරු values හරියටම distribution එකේ තියෙන මේ 300යි 150යි අතරනේ. ඉතුරු values ටික මේ 0.8 විතර ඉඳන් පටන් ගන්න තමයි හරියට මේ range එකේ තියෙන්නේ. ඒතර වැඩි value ටිකක් මේ range එකට එද්දී මෙතනට එක value එකක් විතරක් set වෙනවා. අර outliers ටික විතරක් set වෙනවා. අර එහෙම වුණොත් මේක අර හරියට values නිරූපණය කරගන්න බැරි වෙනවා. min max scale එකේ තියෙන ප්‍රශ්නේ.
එතකොට min max scale එක outliers වලට මාර විදියට sensitive. outliers තියෙනවා min max scale පාවිච්චි කරන්න බෑ. මොකද එයා sensitive. එහෙම වුණොත් අපිට එන prediction වැරදි. ඒ නිසා මේක outliers අපි remove කරලා තියෙන. අපිට outliers වලින් මේක ලොකු බලපෑමක් උනේ නැහැ. ඒ නිසා අපි remove කරා. එතකොට අපිට min max scale apply කරන්න පුළුවන්කමක් ලැබුණා. ස්ටෑන්ඩඩ් ස්කේල් එක වගේ එකක් ගත්තොත් ගොඩ එයා ලොකුවට outliers වලට sensitive නෑ. ඒ නිසා අර outliers තියෙන වෙලාවට අපි ගොඩක් වෙලාවට ස්ටෑන්ඩඩ් ස්කේල් එකට වගේ යන්න බලනවා. ඊට පස්සේ එන්කෝඩින් පාර්ට් එකට ආවොත් මම මේක ලොකු වෙලාවක් ගැන උඩින් පොඩක් කියන්නම්. මේකෙදි වෙන්නේ මගේ ඩේටා සෙට් එකට ආවට පස්සේ මගේ කැටගරිකල් කොලම්ස් වලත් එක එක ස්වරූප තියෙනවා. එකක් තමයි බලන්න මේල් ෆීමේල් කියලා කොලම් జాතියක් තියෙනවා. ඒතර මේ කැටගරිකල් කොලම් එකේ මේල් ෆීමේල් තමයි වැලියු දෙක. xi සබිට් එකට ආවොත් high low වගේම medium කියලා කැටගරිකල් ක්ලාසස් තුනක් තියෙනවා. ස්මෝකින් එකට ආවොත් yes no කියලා දෙකක් තියෙනවා. ඔන්න ඔය වගේ මගේ එක එක ක්ලාස් වල එක එක විදියට තමයි කැටගරිකල් ක්ලාසස් තියෙන්නේ. ඉතින් මම ඒ එක එක ක්ලාසස් දිහා බලලා මම ඒවා එක එක ලිස්ට් වලට දාගෙන තියෙනවා. මෙතන තවත් ඔයාලා පේනවා මේ බයිනරි කොලම් නම් මම මේ සෙට් එක බයිනරි කොලම්ස් කියලා ලිස්ට් එකකට දාගත්තා. ඊට ඕඩිනල් කොලම්ස් කියලා එකක් දාගත්තා. අර low medium high තියෙන තුනට. ඒතර ජෙන්ඩර් කියන්නේ ওই දෙකටම දාන්නදී ජෙන්ඩර් කියන එක වෙනම ගත්තා. ඊට පස්සේ නියුමරිකල් කොලම්ස් ටික වෙනම ගත්තා. ඒ ටික අර මේ කැටගරිකල් නෙමෙයි නියුමරිකල් කොලම් ටික. ඊට පස්සේ මම ප්‍රීප්‍රොසෙස් පයිප්ලයින් එකේ කොලම් ට්‍රාන්ස්ෆෝර්ම් එකට වෙනම කොටසක් ලිව්වා. බයිනරි ඒවට මොකද වෙන්න ඕන, ඔර්ඩිනල් ඒවට මොකද වෙන්නේ, නොමිනල් ඒවට නියුමරික් ඒවට මොකද වෙන්නේ කියලා. මේක මට ඕන වෙනවා මම මොඩල් එක ට්‍රේන් කරන තැනදී. මම ඒක පෙන්වන්නම්. එහෙම ලිව්වා. ඊට පස්සේ මම මේ මොඩල් එක කෝල් කරලා වෙනම ක්ලාස් එකක් නෙමෙයි මම හදලා තියෙන්නේ. මේ මොඩල් එක ප්‍රීප්‍රොසෙස් පයිප්ලයින් එකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක විතරයි ලියලා තියෙන්නේ. ඒ ට්‍රාන්ස්ෆෝර්ම් එක කෝල් කරලා මෙතන එන්කෝඩ් කරන පාර්ට් එක කරලා තියෙනවා. එතකොට මම මේ graph අදින්න බෑ මේක නම් පාවිච්චි කරේ SNS plot එකක් යන්නේ. ඒක ලොකුවට ඕනේ නැහැ. මේ පාර්ට් ලොකුවට ඕනේ නැහැ. මේක එක්ස්ප්ලেইন කරන එක ලොකු වෙලාවක් යන පාර්ට්. ඔයාලා කෝඩ් එක through බලාගෙන යන්න ප්‍රශ්න තිබ්බොත් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එහෙම නැත්නම් ඔයාලගේ day 3 එකේදීත් ඔයාලට ඩිස්කෂන් එකේදී අහන්න පුළුවන්. ප්‍රශ්න තිබ්බොත් කෝඩ් එක through යන්න. ඊට පස්සේ මේ තියෙන්නේ මේ graph එක මේකෙන් ජෙනරේට් කරගත්ත graph ටික මේ තියෙන්නේ එන්කෝඩ් කරන්න කලින් කොහොමද ඩිස්ට්‍රිබියුෂන් එක තිබ්බේ කියලා. ඔයාලට පේනවා yes no මේ අර කැටගරිකල් ඩේටා ටික එහෙමම තියෙනවා. මේ විදිහට තිබ්බේ. හැබැයි අපිට පුළුවන් වුණා එන්කෝඩ් කරාට පස්සේ මෙන්න මේ වගේ values වලට ඒක කොටු කරගන්න. එතකොට අපේ numerical columns උයි categorical column උයි දැන් numerical column වලටම translate වෙලා තියෙන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන scale එකේ තියෙන්නේ. scale එකේ හෝ scale එකේ ළඟ තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන 110 coding method එකෙන් encode කරපු ටික ඒකට ලොකු වෙලාවක් යන එක්ස්ප්ලেইন කරන්න මම ඉන්න දැන් එක්ස්ප්ලেইන් කරන්න යන්නේ නැහැ ඒක. ඔයාලා පොඩ්ඩක් Google කරලා බලන්න 110 coding ගැන. අර අපි ගොඩක් වෙලාට 110 coding කරන්නේ අපිට හිතන්න බෙදා ගන්න බැරි එකක් තියෙනවා. හිතන්නකො hard disk එකේ මේකේ නැහැ. country එක ගැන හිතන්නකො. මම අර ගැළපෙන උදාහරණයක් ගන්න බැලුවේ country එක. දැන් hard disk එකට country එක බලපෑම අපිට එකපාරට හිතා ගන්න බෑනේ. එතකොට අපිට 0 1 2 කියලා values දෙන්න අමාරුයිනේ. දැන් high කියන්නේ නම් 1 2 වගේ දෙන්න පුළුවන් අපිට 1 හරි 2 හරි. low කිව්වම 0 දෙන්න පුළුවන්. එහෙමනේ category classes බෙදෙන්නේ. හැබැයි country එකේ classes ශ්‍රී ලංකා, ඉන්දියා, ඇමරිකා එහෙම කිව්වා කියලා අපිට value එකක් දෙන්න බෑනේ. ශ්‍රී ලංකාව 1, ඇමරිකාව 0, ඉන්දියා 0.5 එහෙම කියන්න බෑ. මොකද එහෙම අපිට value කරන්න බෑ country එක. මොකද අපි country එකයි hard disk එක අතර කිසි සම්බන්ධයක් හිතාගන්න බෑ අපිට. ඒ වගේ වෙලාවට අපි 110 coding කරනවා. අන්න එහෙම කතාවක් ඒක. ඒක පොඩක් ඔයාලා Google කරලා බලන්න. මෙතනදී මේ කරලා තියෙන්නේ මම හදපු preprocess pipeline එක save කරලා තියෙනවා zip-lib job-lib පාවිච්චි කරලා. අර මම අර කලින් import කරලා දෙන කී file මේක පාවිච්චි කරන්න file save කරගන්න නැත්නම් model save කරගන්න. මේක save කරගත්තා. ඒක save කරන්න දීලා තියෙන්නේ model directory එකේ preprocessor detail විදියට ඒක අපිට වා ගන්න පුළුවන්. මෙන්න මෙතනට ගිහිල්ලා මේ model new process new කියන්නේ මම අර
අපි ඩිවලොප් කරපු දැන් අපි දැන් ඉම්ප්ලිමන්ට් කරපු එක හදිච්ච එක මේ නම් කලින් හදපු එක මේක තියෙන මොඩල්ස් වල hard disk වල කියලා මොඩල් වල මෙන්න මෙතන තියෙන processor preprocessor TKL විදියට ඊට පස්සේ දැන් මේ මොඩල් එක ට්‍රේන් කරද්දී ඊට පස්සේ අපි ට්‍රේනින් පාර්ට් එකට ආවොත් දැන් මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක් දැන් මොඩල් එකේ ඩේටාක් තියෙනවා ඩේටා ටික දැන් අපිට හරියම විදියට අපි හදාගෙනත් එක්ක තියෙන්නේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද මේ ඩේටා වලින් ට්‍රේන් කරලා අන්තිමට අපි කොහොමද එවලුවේෂන් එකක් කරන්නේ අපිට ආයි මොඩල් එකේ performance ගැන එවලුවේෂන් එකක් ගන්න බෑ හේතුව දැන් ඩේටා 10,000ම දාලා ට්‍රේන් කරා වගේ නෙවෙයි ඩේටා රෝස් 10,000ම දාලා ට්‍රේන් කරා වගේ නෙවෙයි අපි යෝගයි ටෙස්ට් කරලා බලන්නත් ඕන මේක හරිද වැරදිද කියලා එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා රියල් වර්ල්ඩ් පේෂන්ට් ළඟාවට ගිහිල්ලා එක එක්කෙනාගෙන් අහන්න ඔයාට ලෙඩක් තියෙනවද ඔයාගේ රෝග ලක්ෂණ මොනවද කියලා ඒක ප්‍රායෝගිකව ලොකු ඩේටා සෙට් එකක් දාලා කරන්න බෑනේ අපිට මේක රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකක් විදිහට හදාගත්තට පස්සේ ඒක කරන්න පුළුවන් හැබැයි මේ මොඩල් එකේ performance check කරගන්න ඕන නිසා අපි මේ data set එක කොටස් දෙකකට වෙන් කරගන්නවා training data testing data කියලා ඒක තමයි මම මෙතනදී කරලා දෙන්නේ එකපාරක් shuffle කරලා මේ shuffle කරන්න හේතුව තමයි දැන් තියෙන data set එකේ yes ඒව එක ගාව no ඒව එක ගාව තියෙන්න පුළුවන් එහෙම වුණොත් වැඩි අවුල්නේ හිතන්නකෝ training data වලට yes ඒව විතරක් ඇවිල්ලා ඒ කියන්නේ hard disk එකක් තියෙන අය විතරක් ඇවිල්ලා testing data වලට hard disk එකක් නැති අය ඒක අවුල් නේ මොන ඒ නිසා අපි පොඩ්ඩක් shuffle කරනවා shuffle කරන්න වෙනම library එකක් තියෙන එක import කරා අපි උඩදී ඒක shuffle කරලා අපි කොටස් දෙකකට බෙදා ගන්නවා ඊට කලින් මෙතනදී අර කලින් කරා වගේම hard disk එක drop කරලා x කියලා features column එකක් හදා ගන්නවා features data frame එකක් හදා ගන්නවා ඊට පස්සේ y කියලා අපේ target variable එක දාපු data frame එක හදා ගන්නවා ඊට පස්සේ තමයි අපි මේ විදිහට x train x test y train y test විදිහට මේක ස්ප්ලිට් කරගන්නේ මේ රැන්ඩම් ස්කේට් එකකට දෙනවා මේකයි පස්සේ පාවිච්චි කරද්දී ලේසි වෙන්න ඊට පස්සේ අපි OS එකට මේ හදාගත්ත CSV ටික X train කියලා මේ අපි හතරකට ස්ප්ලිට් කරගත්තනේ කියන්නේ මේ X train කියන්නේ අපි ගන්න features ටික train කරන්න මේ X test කියන්නේ අපි ගන්න features වලින් test කරන ටික Y train කියන්නේ target variable එකේ train කරන එක කියන්නේ අපි target variable එකක් දෙනවා train කරද්දී y test කියන්නේ අපි ටෙස්ට් කරන target variable එක. ඒක තමයි කතාව. ඊට පස්සේ අපි ඒ ටික OS එකටයි save කරලා තියෙනවා. ඒ ටික save වෙන්නේ මෙන්න මෙතනට. අපේ notebook එක තිබ්බ location එකේම මෙතන තියෙනවා proceed data කියලා එකක්. proceed data කියලා එකක්. proceed data වල තමයි මේක store වෙන්නේ. ඒතකොට ඒකත් හරි. දැන් අපිට එන්න තියෙන්නේ KNN model එකෙන් train කරන part එකට. මේක වැදගත්. මම හිතනවා මම අතින් අඳලා පෙන්නනකොට මේ KNN visualize එකෙන් ඔයාලට KNN model එක පැහැදිලි කරන එක හොඳයි කියලා. මේ KNN model එකේදී වෙන්නේ මේ අපි මොකක් හරි හොයන value එක තියෙනවනේ. ඒ හොයන value එක ළඟ තියෙන values වලින් වැඩිම values ගන්නක ඉතින් මොන class එකකටද කියලා බලන්න. ඒක තමයි output එකේ class එක වෙන්නේ. ඔන්න බලන්න. මම මේ k value එක 3ට අඩු කරගන්නවා. 3ට අඩු කරගෙන මම මෙන්න මෙතන point එක select කරනවා. දැන් ඔයාලට පේනවා මෙතන මේ සිලෙක්ට් වෙලා තියෙන පොයින්ට් තුනම රතු පාටයි. ඒ නිසා මෙයාගේ ප්‍රෙඩික්ට් කරන අවුට්පුට් එක රතු. දැන් මම මෙතනට ගෙනලා දැම්මොත් එහෙම කෙනෙක් මෙයාගේ වටේ ඉන්න තුන් දෙනාම නිල් පාටයි. ඒ නිසා එයාගේ අවුට්පුට් එක නිල්. හරිම සරල කතාවක්. ඊට පස්සේ නා මම ඔය දුරතැනකට මෙන්න මේ වගේ තැනකට. ඒත් එයා කරන්නේ මොකද්ද? එයාගේ ළඟම තියෙන පොයින්ට්ස් තුන බලනවා. නිකන් හරි මම මේක පොයින්ට්ස් 4ක් 5ක් කරු. පොයින්ට්ස් 6ක් 7ක් කරමු. මෙහෙම කරා එයාගේ ළඟම තියෙන පොයින්ට්ස් 7 බලන්නේ. ළඟම තියෙන පොයින්ට්ස් 7. මෙතනට ගෙනලා දැම්මත් ළඟම තියෙන පොයින්ට්ස් 7. ඔන්න පොඩ වැලියුස් කරන අඩු කරනවා 3කට. 3කට අඩු කරලා මෙන්න මේක මැද තැනකට ගෙනත් දානවා. මම මැද කියලා හිතුවට ඒකටත් ළඟම තුන හම්බෙන්නේ නිල් පාට පැත්තෙන්. මේ වගේ තැනකට. අන්න එකක් අහුවෙනවා මේ පැත්තෙන් නිල් පාට එක්කෙනාගෙන් මේ පැත්තෙන් තමයි ඉතුරු දෙක හම්බෙන්නේ රතු පාට එක්කෙනාගේ. මම ක්ලියර් කරනවා ඩිස්ක් පොයින්ට් එක. ඔන්න බලන්න. දැන් මේ වගේ තැනකට ගෙනලා දැම්මොත් මේ එක්කෙනෙක් ඉන්නවා නිල් පාට මේ පැත්තෙන් ළඟ මේ පැත්තෙන් දෙන්නෙක් ඉන්නවා. පැටි ප්‍රතිශතයේ තියෙන රතු පැත්තටනේ කියන්නේ දෙන්නෙක් ඉන්නවා කියන්නේ. ඒ නිසා මෙයාගේ අවුට්පුට් එක රෙඩ්. ටෙස්ට් කේස්. ටෙස්ට් පොයින්ට් එක ගන්නවා.
තව තැනක් බලමු. මෙන්න මේ වගේ තැන ආයක නිල් පැත්තට. මෙතන රතු පැත්තට. මේ වගේ තැනකට ආව බැලන්ස්. දැන් මට මේක පොයින්ට්ස් 8කට වගේ බලන්න පුළුවන්. පොයින්ට්ස් 8ක් වුණා. රතු පාටින් මෙච්චරයි, නිල් පාටින් මෙච්චරයි. නිල් පාටයි වැඩි, නිල් පාටයි 75ක් ඉන්නවා. ඒ නිසා නිල් පාට තමයි මෙයාගේ ෆයිනල් අවුට්පුට් එක. ඔන්න ඔහොම එකක් තමයි KNN වලදී වෙන්නේ. මේක ලස්සන. මේකෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද්ද මේ KNN වල වෙන්නේ කියලා. K nearest neighbor ළඟම ඉන්න වැලියු ටික තමයි හොයන්නේ. ළඟම ඉන්න වැලියු පොයින්ට් ටික. දැන් මට මෙතනින් ගිහලා මේකේ ක්ලාසස් වීමත් වෙනස් කරලා බලන්න පුළුවන්. තියෙන ක්ලාසස් ගන්න මේ සිම්පල් බයිනරි තියෙන්නේ. මට මේක දාන්න පුළුවන් මල්ටි ක්ලාස් එකකට. මල්ටි ක්ලාස් වල ක්ලාසස් දැන් මේකට 4ක් තියෙනවා. මම මේ වගේ තැනකට දැම්මොත් මම පොයින්ට් එක අඩු කරගන්න. පොයින්ට් 6කට 5 තමයි. 5 කියන්නේ ඩිෆෝල්ට් ලිව් එක සාමාන්‍යයෙන් KNN වල scikit-learn වල ඉන්නේ scikit-learn KNN මොඩල් එකේ ඩිෆෝල්ට් ලිව් එකේ 5. ඒ නිසා මම මෙතනට 5 දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනට දැම්මොත් නිල් පාටින් මෙච්චරයි. කොළ පාටින් 3 දෙනයි 160යි. විතර කන්ෆිඩන්ස් එකක් කියන්න බලන්න කොයි තරම් දුර කන්ෆිඩන්ස් එකක් තියෙනවද මේක මෙහෙම වෙන්න. හරි සරල තියරියක් මේක ඇතුලේ වෙන්නේ. ළඟම තියෙන මොඩල් නෝඩ් වලට දුර බලනවා. ඕක තමයි සරලවම KNN කියන්නේ. මම හිතනවා ඔයිට වඩා ඉතින් KNN වලට එක්ස්ප්ලනේෂන් එකක් ඕනේ නැහැ. අපිට මේක විතර පාලනය කරන්න පුළුවන් වැලියුස් කීපයකුත් තියෙනවා. මෙතන ගත්ත ගමන් පේනවා KN වැලියු එක K වැලියු එක අපිට මේ වෙනස් කරන්න පුළුවන්. හැබැයි මම කිව්වා ඩිෆෝල්ට් වැලියු එක එන්නේ 5. ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. දැන් අපේ නෝට්බුක් එකට ආවොත් මේ අර මේ ඕන ලයිබ්‍රරිස් එකකට ඉම්පෝට් කරගෙන තියෙන්නේ. ඔන්න මගේ ට්‍රේනින් ටෙස්ටිං ඩේටා ටික මම ලෝඩ් කරගෙන තියෙනවා. ලෝඩ් කරලා ප්‍රී ප්‍රොසෙස් පයිප්ලයින් එකත් එකපාරක් ලෝඩ් කරගෙන තියෙනවා. ලෝඩ් කරලා මගේ ඊට පස්සේ දැන් තමයි මම හරියටම ප්‍රී ප්‍රොසෙසින් ඇප්ලයි කරන්නේ. X training data set එකට X status testing data set එකටයි මේ ප්‍රී ප්‍රොසෙස් එක කරනවා. දැන් ඔයාලා නිකන් හරි මෙන්න මෙතන ප්‍රී ප්‍රොසෙස් data වලට ගිහිල්ලා බලුවොත් මේක ප්‍රී ප්‍රොසෙස් වෙලා නැහැ තාම. අපි වෙනස් කර කර බලුවට. ඒ කියන්නේ මේක භාජනය වෙලා නැහැ නේ. මේල් එහෙමම තියෙනවා අපේ මේ කැටගරිකල් data ටික. හැබැයි මෙතනදි තමයි මේ ස්ටෙප් එකේ තමයි අපි හරියටම ට්‍රාන්ස්ෆෝර්ම් එක කරන්නේ. ඔය ටික තමයි ඊට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තමයි අපි අපේ මොඩල් එක ට්‍රේනින් පාර්ට් එක කරන්නේ. අපි KNN පයිප්ලයින් එකක් හදනවා. ඒකෙදි ප්‍රී ප්‍රොසෙස් එක විදිහට ප්‍රී ප්‍රොසෙස් එක දෙනවා. ප්‍රී ප්‍රොසෙස් එක කියන්නේ අපි කලින් අර ඉම්පෝට් කරගත්ත අපේ ප්‍රී ප්‍රොසෙස් මොඩල් එක. ඊට පස්සේ මෙතන KNN එක විදිහට KNAB ක්ලාසිෆයර් එක දෙනවා. KNAB ක්ලාසිෆයර් කියන්නේ අපේ ලයිබ්‍රරි එක. scikit වලින් තමයි එකක් යන්නේ. මේක තමයි අපි KNN මොඩල් එක. ඊට පස්සේ අපි KNN මොඩල් එක ට්‍රේන් කරනවා. මේ ට්‍රේන් කරන රෝඩ් ටික මේ ට්‍රේන් කරන ටාගට් වේරියබල් එක. ඔය විදිහට අපිට KNN මොඩල් එකේ මේක ට්‍රේන් කරගන්න පුළුවන්. අපි දැන් ක්ලීන් කරපු නැති අපිලිවෙල ඩේටා සෙට් එකක් අරගෙන ඒක පිළිවෙලට ක්ලීන් කරගෙන ඇවිල්ලා මෙන්න මේ ස්ටෙප් එකේ තමයි මෙයාව හරියටම ට්‍රේන් කරන්න ගත්තේ. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මේ පයිප්ලයින් එක දිහා බැලුවට පස්සේ මේ KNN පයිප්ලයින් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද කියලා මේකට කොලම්ස් යන්නේ කවුද? කොලම්ස් ට්‍රාන්ස්ෆෝර්ම් වෙන්නේ කොහොමද? one hot encoding වෙන්නේ කාටද? ordinal encode වෙන්නේ කවුද? one hot encode වෙන්නේ කවුද? min scale එකට යන්නේ කවුද? ඔන්න ඒ වගේ විස්තර බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන numerical column ටිකනේ. min scale වෙන්නේ යාලා nominal අය තමයි මේ one hot encode එකට යන්නේ. ordinal එකට යන්නේ මේ අය binary අය දාන මේකට යන්නේ. අපිට මේක describe කරලා බලා ගන්න පුළුවන්. ඕක තමයි සරලවම KNN වල වැඩේ. දැන් මං එන්නම් එතනින් එහා පාර්ට් වලට. අපි මොඩල් එකක් ට්‍රේන් කරාට විතරක් මදි. අපි මේකේ performance evaluate කරන්න ඕනේ. ඒකට යන්න කලින් ඔයාලා මේ සම්බන්ධයෙන් දැනගන්න ඕන පොඩි තියරි ටිකක් තියෙනවා මම ඒ ටික මතක් කරලා ඉන්නම්. මේකෙත් අපිට හම්බ වෙනවා එක්කෙනෙක් confusion matrix එක කියලා. මම මේක විස්තර කරන්න පහසු වෙන්නේ පොඩ්ඩක් මෙහෙම ලේබල් දෙයක් ගන්නවා actual. මේ actual disease එක තියෙනවා actuallyම disease එක නැහැ. තව ලේබල් එකක් ගන්නම් predicted value එක ගැන. දැන් මොඩල් එකෙන් predict කරන එක ගැන. මේ predicted value එක yes මේ predicted value එක no. මම මෙහෙම පොඩි matrix එකක් හදාගන්නවා. කොහොම matrix එකක් හදාගෙන මම ගන්නවා මෙතනට දැන් බලන්න
actual value එක yes, predicted value එකත් yes. ඒ කියන්නේ මෙයා true positive එක්කෙනෙක්. TP කියන්නේ true positive. දැන් ගන්න. TP කියන්නේ true positive. true positive. ඊට පස්සේ මෙතන බලන්න actual value එක yes, හැබැයි predicted value එක no. ඒ කියන්නේ මේක වැරදි prediction එකක්. මෙයා predicted value එක no කියලානේ කියන්නේ. ඒ කියන්නේ මෙයා false negative. මෙයා negative විදියට predict කරාට ඒක වැරදි. මෙයාට ඇත්තටම disease එක තිබිලා තියෙනවා. false negative. මෙතනට આવොත් මෙයාගේ actual value එක no, හැබැයි predict කරලා තියෙන්නේ yes විදියට. يعني වැරදියට predict කරලා තියෙන්නේ මෙයා false positive. yes විදියනේ decide කරලා තියෙන්නේ. positive කියලා decide කරලා තියෙන්නේ. හැබැයි ඒක වැරදි. false positive. මේකත් දාලා ඉන්න මෙතනට false negative. මෙයා false negative. FP කියන්නේ false positive. මෙතනට આવොත් actual value එකක් no, predicted value එකක් no. ඒ කියන්නේ මෙයා true negative. ඇත්තටම negative. ඔන්න මේ වැඩේ ඉස්සරහට යන්න ඔයාලට මේක ගැන පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ. මේ තමයි confusion matrix එක. මේකේ තියෙන values පාවිච්චි කරලා අපි measurements කිහිපයක් ගන්නවා. මේකේ පළවෙනි evaluation එක තමයි accuracy එක. මේක අපි හදන්නේ true positive plus true negative. ඒ කියන්නේ මෙයා true කියලා predict කරන දෙන්නම එකතු කරලා හරියට predict කරන දෙන්නම එකතු කරලා prediction එක හරි වෙච්ච දෙන්නම එකතු කරලා ඔක්කොම count එකේ මුළු count එකේ මුළු data rows count එකෙන් එයාව බෙදලා දානවා. ඕක තමයි අපි model එකේ accuracy එක කියලා කියන්නේ. දැන් මෙතන නම් අපි training data වලින් නම් එක බලන්නේ sorry testing data වලින් නම් එක බලන්නේ මේකේ මේ confusion matrix කියන result එක මේ true positive වලට එන value එකයි true negative වලට එන value එකයි දෙන්න එකතු කරලා එයාලා බෙදනවා මේ හතරෙම එකතුවෙන්. ඕක තමයි accuracy කියලා කියන්නේ. ඊට පස්සේ අපිට හම්බෙනවා precision value එක. මේක හැදෙන්නේ true positive අයව බෙදනවා true positive plus false positive අයගෙන්. ඒ කියන්නේ මේක අපි බලනවා මෙයා හරියට predict කරන එක. මෙයා positive කියලා predict කරන ඒවල කීයක් හරිද කියලා. මොඩල් එක positive කියලා predict කරන ඒවලින් කීයක් හරිද කියලා. මේක. ඊට පස්සේ අපිට හම්බ වෙනවා power value එක recall value එක කියලා. ඒක හදන්නේ true positive අයව බෙදනවා true positive plus false negative අයගෙන්. මෙතනදී අපි බලන්නේ මේ බලන්නනේ මේ දෙන්නනේ අරන් තියෙන්නේ. වලට බැලුවොත් වෙනවා ඔය අරන් තියෙන්නේ මෙන්න මේ දෙන්න. මේ දෙන්නනේ අරන් තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී බලලා තියෙන්නේ ඇත්තටම ලෙඩේ තියෙන අයගෙන් කී දෙනෙක්ව මෙයා හරියට ප්‍රෙඩික්ට් කරනවද කියලා. ඇත්තටම ලෙඩේ තිබිලා කී දෙනෙක්ව හරියට ප්‍රෙඩික්ට් කරනවද කියලා. ඕක තමයි recall value එක කියන්නේ. ඊට පස්සේ අපි මේ precision value එකයි recall value එකයි අරගෙන F1 score කියලා පොඩි තව measurement එකක් හදා ගන්නවා. ඒක හදාගන්නේ 2 times precision value 3 කියලා දාන්න times recall value. යාව බෙදනවා precision value එකට recall value එක එකතු කරාම එන දේ. ඔන්න මෙතනදී මම කතා කරා දැන් ඔයාලට හම්බෙන්න පුළුවන් measurements කිහිපයක් ගැන.
මේක තමයි කන්ෆියුෂන් මෙට්‍රික්ස් එක. මේ තියෙන්නේ accuracy value එක, precision value එක, recall value එක සහ F1 score එක. දැන් අපි අපේ මොඩල් එකේ මේ විදිහටම තමයි කැල්කුලේෂන් සිද්ධ වෙන්නේ. හැබැයි මේ අපිට අතින් ලියන්න දෙයක් නැහැ. සයිකිට් ලගේ ඒ අපි යූස් කරන මොඩල් වල මේවා ඉන්ටර්ප්‍රේට් වෙලා තියෙන්නේ. එතන අපිට වැඩි ලේසියෙන් කරගන්න පුළුවන් අදාළ මෙතඩ් එකට කෝල් කරලා. මොකද අපිට මැනුවලි මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි. මොකද මේකේ දහස් ගණන් වලින් වෙන වැඩ. එකක් දෙකක් වගේ නෙමෙයි. ඒතර මේ හොයාගන්නවා කියන එක පොඩි ඩේටා සෙට් එකක් නම් ලේසි. හැබැයි මේ වගේ ඩේටා 10000ක් විතර තියෙන ලොකු ඩේටා සෙට් එකක් මේ හොයාගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. දැන් අපි කෝඩ් එක පැත්තට ගියොත් මේ කෝඩ් එකේ මෙන්න මෙතන තියෙන ටෙස්ටිං ඩේටා පාවිච්චි කරලා accuracy එක calculate කරලා precision value score calculate කරලා recall value එක හොයලා අපි set එකම හොයලා තියෙනවා. ඊට පස්සේ confusion matrix එකක් තරම් තියෙනවා. ඊට පස්සේ body classification report එකකුත් දීලා තියෙනවා. මේ calculate කරපු ටික මෙන්න මෙතන print කරන එක තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව මම series score එකකුත් calculate කරලා තියෙනවා accuracy එකට. ඒ result ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මගේ මොඩල් එකේ performance එක 169යි. 169.9. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕන. ඇයි මම තවත් ඉතින් මේ මොඩල් එක පාවිච්චි කරන්නේ? කිසි තේරුමක් නැති වැඩක් නේ. මේක හොඳ මොඩල් එකක් නෙවෙයි. එහෙම එකපාරට හිතෙන්න පුළුවන්. එතකොට මේ confusion matrix එක දිහා පොඩ්ඩක් බලන්න. ඒ වගේම precision value, recall value දිහාත් බලන්න. මේවා දිහා බැලුවම අපිට තේරෙනවා මේ මොඩල් එක හරි බැලන්ස් යන මොඩල් එකක්. accuracy මදි, يعني performance මදි. හැබැයි මදි වුණාට අපිට මේක බැලන්ස් කරගන්න පුළුවන් මට්ටමේ මොඩල් එකක්. ඒ නිසා මම මෙයාගේ hyper parameters අරගෙන ඒවා ටියුන් කරන්න පටන් ගන්නවා. මොකක්ද මේ එතකොට hyper parameters කියන්නේ? hyper parameters වලට එන්න කලින් මේකේ graph ටිකක් කොහොමද බලන්න. මේ තියෙන මෙයාගේ confusion matrix එක නේද graph එක. අර confusion matrix එක අපි නිකන් calculate කරපු ටිකම මේ නිකන් graph එකේ ඇතුළට යන්න දීලා තියෙන්නේ. ඉතින් heat map එක ඇතුළට යන්න. මේ bar plot එකේ දීලා තියෙනවා accuracy එක කොහොමද, precision value එක කොහොමද, recall value එක කොහොමද, F1 score කියලා. වල බැලුවම පේනවා මේක එකම මට්ටමේ යන ටිකක් තියෙන්නේ. මේක cross validation එකකුත් කරලා තියෙනවා මෙතන. ඒ වගේම මෙතන මේ train කරපු model එක save කරලා තියෙනවා. public පාවිච්චි කරලා. ඔන්න මම කලින් කිව්ව hyper parameter tuning part එකට එන්නයි යන්නේ. මේක අපිට hyper parameters tune කරන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. manual search එකක් කරන්න පුළුවන්, grid search එකක් කරන්න පුළුවන්, random search එකක් කරන්න පුළුවන්. මම මේක නම් කරලා තියෙන grid search එක. මේකෙදි මතකද මම කිව්වා අර KNN වල තිබ්බ special parameters මම කිව්වා වෙනස් කරන්න පුළුවන් කියලා. අර k value එක මේ ඒ k value එක තමයි මේ enables කියලා මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට මතක නම් අර මොඩල් එකේදී ඒ ඔක්කොම weights matrix ඕන එකක් අපිට වෙනස් කරන්න පුළුවන්කම තිබ්බා. මමත් මෙතන එහෙම මට හිතන values දෙකක් තුනක් දාලා තියෙනවා. enablesලත් k ගණන් දාලා තියෙනවා. මම මෙතන 5 දැම්මට මේ 5 තමයි කොහොමත් KNN මොඩල් එකේ default වෙන value එක. ඔයාලට ඒක search කරලා බලන්න පුළුවන්. scikit KNN කියලා search කරලා Google කරලා ඔයාලා බලන්න කොහොමද මේකේ parameters එන්නේ කියලා. ඔයාලා වෙන මොඩල් එකක් පාවිච්චි කරොත් ඒකෙත් ඒ විදිහට ඔයාලට මොන වගේ parameters ඒකට දාලා තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. මේ parameters විතරක් නෙවෙයි තව ඒවා තියෙනවා. මේක තමයි ප්‍රධානම ටික. ඊට පස්සේ මම අර grid search පාවිච්චි කරලා මෙන්න මේ parameter අපි මාළුදින් හදාගත්ත parameters ටිකක් මේක ඇතුළටම දානවා. ඊට පස්සේ grid search පාවිච්චි කරලා මේකෙන් හොඳම suit වෙන value ටික මෙයා මේකට දාලා හොයා ගන්නවා. uniform the distance. ඒ වගේම 3ද 5ද 7ද 9ද ඔය වගේ හරිම value එක හොඳටම perform කරන value එක මෙයා හොයා ගන්නවා. මේ training dataත් එක්ක. ඔන්න ඔය වැඩේ තමයි tuning වලදී වෙන්නේ. ඔයාලා කලින් වගේ ඊට පස්සේ accuracy එක calculate කරලා තියෙනවා. scores එක calculate කරලා තියෙනවා. එතකොට අපිට මෙතන පේනවා මෙයාගේ accuracy එක තිබ්බ value එකේ ඉඳන් 81ට වෙනකන් වැඩි වෙලා තියෙනවා.
ලොකු ප්‍රමාණකින් වැඩි වෙලා කන්ෆියුෂන් මැට්‍රික්ස් වලත් පේනවාට ට්‍රූ පොසිටිව් වේව වැඩි වෙලා තියෙනවා. ට්‍රූ නෙගටිව් වේව නම් කොහොමත් වැඩිපුර තිබ්බා. ට්‍රූ පොසිටිව් වේව වැඩි වෙලා ෆෝල්ස් නෙගටිව් වේව අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ මොඩල් එකකින් දැන් හොඳ වැඩක් ගන්න පුළුවන් මට්ටමේ තියෙන එක. ඇයි මං එහෙම කියන්නේ? මං එහෙම කියන්න හේතුව තමයි එන්නකො මෙතන හැටියට නිකමට හිතන්න මේ ඇක්චුවල් මෙයාට ඇත්තටම ලෙඩක් තිබිලා ඒක මොඩල් එක ප්‍රෙඩික්ට් කරන්නේ නැත්නම් ඒක හොඳයිද? يعني මොඩල් එකේකට නෝ කියන. ඒක අවුල්. ඇත්තටම ලෙඩේ තිබිලා මේ මොඩල් එක කියනවා නෑ මෙයාට ලෙඩක් නෑ කියලා. ඒක අවුල්නේ. ඒක වැරදි. ඒක ලොකු ප්‍රමාණයකට එහෙම වෙනවා නම් ඒ මොඩල් එක ඒ කියන්නේ ටිකක් විතර අසාර්ථකයි. නිකන් හිතන්නකෝ ඔයාලගේ අර රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ගැන. රැපිඩ් ටෙස්ට් එකේදී පවා වර්ධින්න සම්භාවිතාවක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි හිතන්න කොරෝනා තියෙන කෙනෙක්ට රැපිඩ් ඇන්ටිජන් එකෙන් කියන කොරෝනා නෑ කියලා. එහෙම නොත් එක ලොකු අවුලක් නේද? නිකන් හිතන්න කොරෝනා නැති එක්කෙනෙක්ට කොරෝනා තියෙනවා කියපුවට අවුලක් නෑ. මේ ඇක්චුවල් එක නොවෙලා මේකේ තියෙනවා කියුවට ඇත්තම අවුලක් නෑ. ඒ අවුලක් නෑ කියන්නේ. එතකොට ඉතින් එයාට පස්සේ වෙන ටෙස්ට් එකක් කරලා අඳුර ගන්න පුළුවන්. හැබැයි මේකෙන් කියනවා නම් මෙහෙම ඒක අවුල්. අන්න ඒකත් එක්ක ඔළුවේ තියාගන්න. අන්න ඒ දේවල් ගැනත් අපි හිතන්න ඕන මොඩල් එකක් ට්‍රේන් කරද්දී. මොකද්ද කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක හොඳ විදිහට බලන්න ඕනේ. හරි මේ පැත්තට ආයෙ ආවොත් මේක තමයි මගේ වැලියුස් කෝස් ටික මම කරලා තියෙන මෙතන. අර මම කලින් ට්‍රේන් කරපු මොඩල් එකයි මගේ අලුත් ටියුන් කරපු මොඩල් එකයි දෙක කම්පෙයාර් කරලා තියෙනවා. ඔයාලට වෙන බලවත් මෙයාගේ ඇකියුරසි එක 12කින් වැඩි වෙලා තියෙනවා. ප්‍රිසිෂන් වැලියුත් වැඩි වෙලා තියෙනවා. රිකෝල් එකත් වැඩි වෙලා F1 ස්කෝර් එකත් වැඩි වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ සිස්ටම් එකකට නම් මේ වගේ අපි අර හાર્ඩ් ඩිසීස් ප්‍රෙඩික්ෂන් සිස්ටම් එක නම් අපි ගොඩාක් අවධානයෙන් බලන්න ඕන එක්කෙනා තමයි මෙයාගේ රිකෝල් වැලියු එක. මොකද රිකෝල් වැලියු එක වටිනවා. මොකද එයා ඇත්තටම පොසිටිව් වෙයි. කීයක් පොසිටිව් කියලා පෙන්වනවද වගේ මෙෂර්මන්ට් එකක් තමයි මෙතනින් එන්නේ. ඒ නිසා රිකෝල් වැලියු එක මේ වගේ ඩිසීස් එකක් නැත්තම් අර මෙඩිසින් සම්බන්ධ දෙයකදී ගොඩක් වටිනවා. ඒ වගේ අපි ට්‍රේන් කරන පර්පස් එක මතත් මේ වැලියුස් වල වටිනාකම් වෙනස් වෙනවා. අපිට කොහොමද මොඩල් එකට වටින්නේ කියන එක. ඉතරදී පැහැදිලි වැඩිවීමක් මේ ටියුන් කිරීමත් එක්ක අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට මෙතනදී කලින් අපිට බලන්න පුළුවන් මොනවද මේකට හරියටම සෙට් වෙච්ච පැරාමීටර්ස් ටික කියලා. මේකේ හැටියට මෙයා පෙන්නනවා enable විදිහට මෙයා 3 තෝරගෙන තියෙන්නේ. පහන ඩිෆෝල්ට් එන්නේ. මෙයා 3 තෝරගෙන p එක විදිහට 1 තෝරගෙන මේක ඩිස්ටන්ස් කියලා තෝරගෙන තියෙනවා. ඊට පස්සේ අපි එහෙම ට්‍රේන් කරගත්ත මොඩල් එක knn tune මොඩල් කියලා සේව් කරන් තියෙනවා. ඒක අපිට බලන්න පුළුවන් hard disease එකට ගිහිල්ලා මොඩල් වලට ගියාට පස්සේ knn tune මොඩල් කියලා මෙතන සේව් වෙලා තියෙනවා. ඕක තමයි මොඩල් ට්‍රේන් කරන පයිප්ලයින් එකේ අන්තිම ටික. එතකොට මුලින් නම් පොඩි සමරි එකක් වගේ කියාගෙන ආවොත් අපි මුලින්ම data set එක load කරලා ඊට පස්සේ ඒකේ තියෙන missing values handle කරලා ඊට පස්සේ outliers detect කරලා ඒව cap කරනවා නම් cap කරලා remove කරනවා නම් remove කරලා ඒ වගේම duplicates values තියෙනවා නම් ඒවත් අයින් කරලා class imbalance නැත්නම් class imbalance නම් ඒවත් හදලා ඒ වගේම features scale කරලා encode කරලා ඔය සේරම කරලා අපිට මේ මම කරපු නැති ටිකකුත් තියෙනවා මෙතන. මට තව කරන්න චාති ගොඩක් තියෙනවා මේක accuracy හදා ගන්නවා. මම pre-processing steps තව වැඩි කරන්න පුළුවන්. මට තව feature selection part එකක් දෙන්න පුළුවන්. feature selection එක. ඒකෙදි වෙන්නේ අපි features කොයිතරම් දුරට මගේ target variable එකත් එක්ක related ද කියලා බලලා.
ඇල්ගොරිතම්ස් පාවිච්චි කරලා එකත් බලන්න. රිලේටඩ්ද කියලා බලලා ඒකින් අපි টොප් K ෆීචර්ස් ටික ගන්නවා. එතකොටත් අපිට මේකේ තව ඇකියුරසි වැඩි කරගන්න පුළුවන්. ප්‍රී ප්‍රොසෙස් එක තව ස්ටෙප් එකක් ඇඩ් කරලා ඊට පස්සේ තව ප්‍රී ප්‍රොසෙස් එකක් ඇඩ් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේකේ ඩයිමන්ෂනල් රිඩක්ෂන් එකක් කරන්න. අපි ඒකට ෆීචර් ඉන්ජිනියරින් කියලා දෙයක් කරනවා. මේ ෆීචර් ඉන්ජිනියරින් වලදී අපි කරන්නේ ගැලපෙන ෆීචර්ස් අරගෙන තනි ෆීචර්ස් හදාගන්න. උදාහරණයක් විදියට හිතන්න මට තියෙනවා weight එකයි මේක නෑ weight එකයි height එකයි. මට ওই දෙක පාවිච්චි කරලා weight එකයි height එකයි වෙන වෙනම තියන්න නැතුව BMI කියලා තනි ෆීචර් එකක් හදාගන්න පුළුවන්. අන්න ඒ විදිහට ෆීචර්ස් ක්‍රියේට් කරන එකට අපි කියනවා ෆීචර් ඉන්ජිනියරින් කියලා. මේ විතරක් නෙමෙයි තව ක්‍රම ගොඩාක් තියෙනවා මේ ෆීචර් ඉන්ජිනියරින් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තව අපිට noise reduction කියලා එකක්ටත් යන්න පුළුවන්. ඒ වගේ ප්‍රී ප්‍රොසෙසින් වලට අපිට ඇඩ් කරගන්න පුළුවන් ස්ටෙප්ස් ගොඩාක් තියෙනවා. data set එක හොඳ පිළිවෙල clean data set එකක් වෙනකම් අපි මේ වැඩේ කරනවා. අපේ මොඩල් එකට මැච් වෙන්නත් ඕන අපේ data set එක. එතකොට මේ අපි මේ පයිප්ලයින් එකේදී කතා කරේ ප්‍රී ප්‍රොසෙසින් වලට අත්‍යවශ්‍යම ටික. තව අවශ්‍ය නම් කැලි ඇඩ් කරගන්න පුළුවන් මේකට. දැන් අපි අපේ ඇප්ලිකේෂන් එක ඔන් කරගන්න විදිය බලන්න. දැන් අපි කොහොමද අපි අපේ වෙබ් ඉන්ටර්ෆේස් එක ඕපන් කරගන්න කියලා බලන්න. අපට පුළුවන් අපි මුලින්ම ෆයිල් එක සේව් කරගත්ත ෆයිල් ලොකේෂන් එකට ගිහිල්ලා නැත්නම් ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් ලෝඩ් කරගත්ත තැනට ගිහිල්ලා hard disk prediction කියන මේ ෆෝල්ඩර් එක ඕපන් කරගත්තාට පස්සේ මෙහෙම ෆයිල් සෙට් එකක් ගාවට එන්නේ. මෙන්න මෙතනට ගියාට පස්සේ මේ ෆයිල් ලොකේෂන් එක cmd එක ඕපන් කරගන්න. ඊට පස්සේ මේ රික්වයර්මන්ට් ටෙක්ස්ට් එකේ තියෙනවා ඕන කරන කලින් මොනවද මේකට ඉන්ස්ටෝල් වෙලා තියෙන්න ඕනේ කියන එක. ඒ නිසා ඒක එකපාරක් රන් කරගන්න කලින් ක්ලාස් යූස් කරලා නැති කෙනෙක් නම් git install r requirements txt මේ ෆයිල් නේම් එකම ගන්න මෙතන enter බුවට පස්සේ ඕන requirements ටික install වෙනවා. install වෙලා නම් දින requirements already satisfied කියලා එනවා. මම කලින් install කරලා තියෙන නිසා මගේ already satisfied. ඊට පස්සේ තියෙන command එක දැන් මගේ app එක open කරගන්න. මේ තියෙන්නේ මගේ last backend එකනේ app.py කියන්නේ. ඔන්න ඕක open කරගන්න python app.py කියලා enter කරන්න. අන්න එතකොට ඔයාට මෙන්න මෙතන පොඩි link එකක් generate වෙලා එනවා. මගේ local host මෙන්න මෙතනින් ගිහිල්ලා එයා paste කරලා මෙන්න මෙහෙම ඔයාට ඔයාගේ web interface එක open කරගන්න පුළුවන්. මම පොඩි sample data ටිකක් enter කරලා පෙන්නන්නම්. age එක 57යි, chin එක male, blood pressure එක 155ක් දාමු, cholesterol level එක 156ක් දාමු, exercise habit එක low කියලා දාමු, smoking yes කියලා දාමු, family heart disease yes කියලා දාමු, diabetics yes, මේක දාමු 25ක් වගේ, blood pressure එක yes 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 රකිමු, stress level එක low, sleeping hours අපි නිකන් දාමු 30. එච්චර ගන්න. ඒක දාමු 9ක් වගේ තමයි 9. sugar consumption එක low, CRP level එක 14ක් 13ක් දාමු 342ක් විතර. ඊට පස්සේ fasting blood එක 134ක්. මෙන්න මේ වගේ එකක් දාලා අපි දාමු predict කරලා බලමු. මෙයා කියනවා මෙයාගේ
ප්‍රඩික්ෂන් රිසල්ට් එක 100%ක්ලු මෙහෙම කෙනෙක්ට මම තව සාම්පල් ඩේටා එක ආපු රිසල්ට් ටිකත් ඔයාලට දාලා තියන්නම්. ඒතකොට අයිඩියාවක් ගන්න පුළුවන් කොහොමද මේ මොඩල් එක වැඩ කරන්නේ කියලා. මෙන්න මේ විදිහේ ඔයාලට කැමති ප්‍රොජෙක්ට් එකක් මෙන්න මේ වගේ ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් වලින් විසඳන්න බැරි ප්‍රශ්න ඔයාලට AI වලින් විසඳන්න පුළුවන්. මොකද ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් වලින් රූල් සෙට් එකක් ඔයාලට ඩිෆයින් කරන්න බෑ. ඒ මැෂින් ලර්නින් වලින් එයාලා රූල් සෙට් එකක් ඇතුළේදී හදා ගන්නවා. අපිට හදන්න දෙයක් නෑ. එයාලා ඒ පැටර්න් ඇනලයිස් කරනවා. ඉතින් ඔයාලට මෙහෙම රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකකදී අනිවාර්යෙන් මේ වගේ ප්‍රොසෙසින් ස්ටෙප්ස් කරන්න වෙනවා. ඊට පස්සේ තමයි මොඩල් එකට ඩේටා එන්ටර් කරන්න වෙන්නේ. එන්ටර් කරලා අපිට මේ වගේ එවලුවේෂන්ස් පවා කරලා තමයි මොඩල් එකක් සිලෙක්ට් කරගන්න වෙන්නේ. එතකොට මේකට ගන්න පුළුවන් හොඳම මොඩල් එක KNN කියලාම කියන්නේ නෑ මම. අපිට එක එක මොඩල් වලින් ට්‍රේන් කරලා බලන්න පුළුවන් කොයිතරම් දුරට හොඳ ඇකියුරසි එකක් ඒ මොඩල් වලින් එනවද කියලා. එහෙනම් දෙවෙනි ප්‍රැක්ටිකල් එකේ මෙච්චරයි තියෙන්නේ කතා කරන්න. මං හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා කොහොමද රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකක් KNN මොඩල් එකක් පාවිච්චි කරලා ඉම්ප්ලිමන්ට් කරන්න කියලා. ඒ වගේම කොහොමද හරියට ප්‍රී ප්‍රොසෙස් එකක් කරන්න කියලා.